ආයුබෝවන් කරුණාසිරි. ආයුබෝවන් එහෙනම්. ආයුබෝවන්. මොකද ඉතින් කල්පනා? කල්පනාව කියන්නේ මේක බොහොම වැදගත් කටයුත්තකට අත ගහලා තියෙනවා. අන්න හරි බොහොම වැදගත් අවස්ථාවක්. හොඳයි. අපි දන්නවා. අපි හැමෝම එකතු වෙලා ඉන්නේ බොහොම වැදගත් රාජකාරියක් ඉදිරියට කරන්න. ඉතින් අපේ රටේ ඉන්න හැමෝම කැමති. හැමෝම ප්‍රාර්ථනා කරන දේ තමයි කවදාම හරි දවසක අපේ රට සංවර්ධිත රටක් වෙනවා දකින්න එක. අපි හැමෝගෙම ප්‍රාර්ථනාව එක තමයි. ඉතින් ඉතිහාසයේ පුරාම අපේ නායකයන්ට ඒක හරියට කරගන්න බැරි. ඒ හින්දා අපේ මේ මහත්යගේ ආරාධනය පිට ඔය ඉන්නවත් දන්නේ නැහැ. වෙන්නේ නැහැ. දෙවි මහත්ය ආරාධනය පිට අපි කට්ටිය තීරණය කරා රට සංවර්ධනය කිරීම සඳහා දේව ආශිර්වාද ලබා දෙන මේ මහා නාට්‍යමය ආගමක දක්වලා පෙන්නලා ඒ ලැබෙනා වූ අනුභවයෙන් විනෙන් මේ රට සංවර්ධිත රටක් වෙනවා දකින්න එක බලාපොරොත්තු. ඒ වගේ සුබ කර්තව්‍යයක් ආරම්භ කිරීම මැත්තේ අගොල් බරටියක් එහෙම ගහලා පෙරොපදේ කවි දෙයක් තුනක් කියලා ඉන්න ඕන. හොඳයි පටන් ගමු එහෙනම් නේද?
නම් दारिद्र्य හැටියට ඕන අපි තින්දරත්ෙන් හතරවරම් දෙයියන්ගේ මරන්න බගත්තා මේ ළඟට තියෙන මේ රටේ බවභෝග ගව මහේසාදී කර්මාන්ත දිනු වෙලා මේ බලන්න ඇවිල්ලා ඉන්න ආතුර ඇතුළට රටේ හැම ආතුරේකම 90ක් රෝග 90ක් දුරින් මොකද වෙලා මේකම සංවර්ධනය කිරීම සඳහා ඒව ආශිර්වාද ලබා දෙන මේ මහා නාට්‍යමයාගේ රඟ දක්වලා පෙන්නලා ඒ ලැබෙනා උපින අනුභවයෙන් අපේ රට සංවර්ධනය කරාගෙන යන්නේ ඔව් ඉතින් ඒ නගර අපේ මේ රටේ වැදගත් ගුරු පරම්පරාවලින් පැවතගෙන නමගිය අපේ නළුවන් ගායන ශිල්පීන් නර්තන ශිල්පීන් ආදී බොහෝ අධිකාර වගේ හැමෝම ඒක රාජ්‍ය කරගෙන තියෙනවා. නම් වශයෙන් මතක් කරොත් අපේ මේ රත්මලානින් දයත් මහත්තයා ඉන්නවා. අපේ මේ ජයලත් රයිගන් කෝරළෙන් ජයලත් මහත්තයා, ඒ වගේම මුද්‍රටි ජයපොඩි මහත්තයා, මාතර රාමවික්‍රම මහත්තයා, ඒ වගේම ඉන්න අපේ විශේෂයෙන් මතක් කරන්න පහතරට අපේ හේවා වර්ග මහත්තයා, ඒ වගේම තමයි කවුද මේ ටිහකොඩි අපේ මාතර රාමවික්‍රම මහත්තයා, තව කවුද ඉන්නේ අපේ? ඔයද මේ වෙල්ලන් ආත්මලා රත්න නෑ ඔව් බොරලස්ගම රණසිංහ මහත්තයා බොරලස්ගමේ දහනක මහත්තයා දෙන්නකට පෙරලා ඉන්නවා අතුගමින් ගම ඇති කියලා ඒ වගේ බොහොම පිරිසක් ඒකරාදී ඔව් මේ ගොඩින් මමත් එකතු වෙනවා ඒ වගේ බොහොම කලාකරු පිරිසක් ඒකරාදී වෙලා තමයි මේ වැඩේ ඉදිරියට කරගෙන යන්නේ ඉතින් වරුසාවෙන් ආදී බාධාවක් නොවුනොත් මේ වැඩේ බොහොම ජයක බොහොම ඉහළින් කරගන්න පුළුවන් වෙයි කියලා අප බලාපොරොත්තු අන්න හොඳයි කරුණා දැන් ඉතින් තියෙන අපේ නායකතුමා තුරුතුමාගේ පරිවාර සේනාව සභාවට වඩම්මන්න හරි. ඒ වගේ උත්මේ මේ වගේ සභාවකට එනකොට කොහොම රාත්‍රිපද්ද කරන නම් ඉඳලා ඉඳලා හරියන්නේ නැහැ කොයි. ඈ ඔය අපේ තියෙන හෙල්ෆෝන් පාස්වෝන් ඇපල් බබල් කපෝගේ හැමංගලෙන් උත්තලදා. ඈ අනික තමයි. අනික දුන්න පොඩි උගේ හිමි නෝනා උන්වත් ඩවුන් කරලා දාන්න අපේ පාය දෙකම ගලවලා දාන්න. අර වීඩියෝ කතන්ද? හරි. මෙතන මොකෙක් හරි අපිට හොරෙන් අපේ වීඩියෝ වල අහුනොත් මේන්න මේ පුටුවකට වෙලාම දිගටම අවුරුදු පුරාම මේ වීඩියෝ කරන්න ආරම්භ පුටුවක් කරන්න කියලා අපිට දෙවිත් මාත මතක් කරලා රාජ්‍ය කොඩියේ නෑ රාජ්‍ය කොඩියේ එහෙම කරුණා ඇවිල්ලා ඉන්න ආදර නොයිසිලෙන් බලාගෙන අපේ නායකතුමා තුරුතුමාගේ පරිවාර සේනාව සභාවට වඩ හොඳයි අපි වරු මේ නායකතුමාගේ පරිවාර සේනාවේ මුලින්ම ඉන්නේ කවුද කියලා දිරිලක පුරබව ආරයි මෙතර එළවලු දෙවිගුණ අතර අලාවන්කයි අතරින් පතර ඉතියක් නැතගන්නේ ඊකියයි පතුරන්නේ අර මම නිබිලිගන්නේ එවල කොඩක අපෙට එන්නේ කමන්නේ අර කිව්වෙකට නම් ලක් කරන්නේ පාරයි. මොකක්ද දරුකෝ ගන්න. බලා ගන්න. අනේ මේක එකම අවුල නම බලාගන්න. ඕක ගන්න මගේ ළඟ ඉඳන් එහෙම කියනවා අපි. එහෙම ඇයි මේ මිනිතුන් බල බලන ගාන්තාලේ වන්නේ කියලා. අයියෝ සරලයි කියපන්. දැන් මේකනේ ආයතනයේ ආශා වාලා තියෙන අපිට. ඒකෙන් එතුමයි ඒකේ පරම්පරාවෙන් අරගෙන ඉන්න කලින්. ඒක සම්පූර්ණ කරලා. ඔන්නේ අපේ ලෝ දාන කරේ අපේ වරකින්. ගාපෝ කොහෙද මේ ඉඳලා මෙවරම් ගෙඩි පිටින් ඉන්නේ. මොන අයියෝ වතුර. ඔව් මේ
වතුරේ ඇයි නැත්තම් තෝ දැකලා තියෙනවද බල්ල බල්ලට තත්ත්වා දිසා ගිරාලා දාන්නේ? මොලේ දිනන්නේ උඹලා ඒ නෙමෙයි අපේ ඕම මේ ඉස්සරහට යනකොට අපේ හිතේ ඉඳලා කිව්වොත් පොක් ගන්නවා. අපේ පුරුත් ඒකනේ ඒ වණ හරියන්නේ නැහැ කොහෙද අපි ඉස්සරහට යනවා කියලා හිතනකොට ඔව් ආමර මිනිස්සු ගොඩේ සතුරෙක් ඉන්නවා ආමේ සතුරෙක් වෙනද අපෝ හිතන්නේ කියලා කිව්වේ අන්න සතුරෙක් ඉන්නවා එතකොට කොහොමද අපුරු වැඩි කියලා බලන්න. වැඩි කියලා බලන්න වැඩිවත් සතුරෙක් නැත්තම් හොද කිව්වේ. බුදුමයා සතුරෙක් වෙන්නේ බං ඒක දැන් නිකන් එක පුණ්‍ය සතුරෙක් වෙනවද බං වෙන්නේ කියලා සතුරෙක් විතරන්නේ නෙවෙයි තමන්ගලට ඕනෙක කෙන්න බලා උට හරියම මුණක් තියෙනවා. ඒ පාර ඒ මොකටද? දැන් මේකේ ඔව් වැඩි වැඩි ඉතකාගේ මුණ බලලා තමයි අපි ඊට පස්සේ මොකෙක් කරනවද කියන එක මම තීරණය කරන්නේ. ඔබට දැන් විදියට නම් හිතපන්. උඹට මාත් ගවන්නේ. හිතපන්. මාත්. ඒකට අපි උඹ දාන ලොකු වාහනෝරේ. අපෝ අයියා කියන්නේ අනිත් දෙන්න මට ඒක වාහනෝරේ කියලා කියන්නේ. නැත්නම් කවුද මොකටද නානුන මන්නවලින් මූණ නැන්ද කියත් වගේ. මට කවුරු කියන්නේ ඒක පොඩ පොඩ්ඩේ කපලා රැවුල කපලා එන්න මං වගේ පොඩ. ඒක නේද? අයියේ දැන් මට එවිලා තුන කියලා හිතාන ඔබට එන්නද කියලා. මාව මොකටද දාන්නේ? බෝ දාන හොඳ රතුපාට මේ සයිකල් බෝගත්තේ දන්නේ. යකෝ ගෑනු කියන්න දෙන්නේ නැත්නම් නා කටුකරේ පල්ලෙහාට. මට ඇහුණා මේ මුංගලේ ඉඳන් නරෝස් මැජිකින් ගත් තියෙන්නේ කරන්නේ ඒව නෙමෙයි දැන් හතුරු හොයන විදිය දාන්නේ සම්කලන්නේ අයියලාට රාජකාරී ඉතින් ඒ හතුරු හොයන හරි විදිය මේ බබා පැහැදිලි කරලා දෙන එක තමයි යාකෝ අපි ඉන්නකම් අසුරු කියලා හිතාගෙන ඉන්නකො මේ අදුදේ ප්‍රවෘත්ති බලත් හිතුවා. අද ප්‍රවෘත්ති බලත් කියලා හිතාගෙන ඉන්නකො අදුදේ ප්‍රවෘත්ති බලත් ආයෙත් අද ප්‍රවෘත්ති බලත් ප්‍රවෘත්ති බලන මේකට ඕන වෙලාවක අද ප්‍රවෘත්ති බලත් හතුරෙක් තියෙන ඉඩකට තියෙනවා. ඒකින්ද අපි කියන්නේ අපේ නායකතුමා හැරෙන්න අනිත් ඕනෙක මට මොන්න නයි තියාරේ මොන්න තමයි තමයි අපිට උඹලා කියන විදිහට අපේ අපේ ඒක ගමයක් තියෙනවා. කියනවා දැන් එහෙමයි. තවසරදී අල්ලගත්ත කෙනෙක් මාව ඒ වුණා හොරාඩ කොල්ලා. ඒ වුණා තවසර අය කාර්යකාරයෙක් කරනවා. අජේ කාර්යකාරයෙක්. අනේ අම්ම කොහොමද ගමන්නේ උතුමාලගේ රාජකාරී භාගයක් අදින්න කියන බා ඇති කළා දුන්නා ආයේ ඊළඟට කට වැටෙන්න තියෙනවනේ ඈ ඒ නම් කයින් යාගේ නැත මොකක් තපාගෙන යන්නේ සභාවකට පැමිණෙන කලින් ආන්නේ රාජකාරී සිද්ධ කරන අය තමයි ඊළඟට මේ සභාවට පැමිණෙන බලාපොරොත්තු වෙන්නේ. බලවත් දෙන්න. විජ්ජුලතයි අනිත්‍යමයි කුසුමලතයි. එහෙනම් අපි දෙන්නවා කියලා බලමු මේ සභාවට. ඒ අයගේ රාජකාරී ස්වභාවය මොනවද කියලා නේද? දැනගෙන රාමගත හේර. ඉතින බව පෙන්වන අතර අලේම යනලද කතුර. අකුණවනමින් ඉතින විතර. ඊ කියලා වන්නේ. මොකලියාන්තන්නේ. අනතුරුමයි ඉල්ලන්නේ. ඊඩියා කෝලමයි එන්නේ.
බාපු ලස්සන දෙන්නයි වනවන්නේ. ඒ කොහමද ඉතින්? කොහමද ඉන්නව ඉතින් හොඳට? පස්සනේ මාත්‍ය ගහනවද? ගානට උඩ පැත්තේ. අපෝ අනේ චිකනේ මා ජරා මිනිස්සු එකනේ. ඔයාව ගණන් ගන්න එපානේ. ඔය අර සපංජාති දාලා මුණ හොත ගන්නකො. ඉතින් මීට පගැරලෙයි. ආ මේගොල්ලන්ගේ පාර බස් කියන්නේ මේ මිස්ටර් ජාති කියවන හරියන්නේ අපි දෙලට කිව්වත් හරිනේ ආ මිස්ටර් කොහොමද හරියනවා බස් එක ගියේ නැත්තම් බස් එක ගියත් ලැට්ටම හොදලා ගන්න නේද අනිවාර්යයෙන් ඕ කියෝ තේ බඩවැල් පිටි ගාවල හුත් වෙලා ඒ මේ මොනවද මේ හොරන්න දෙන්නයි ඈ දැන් ඕගොල්ලෝ දෙන්නව ගේන්නේ අපි මේ ගෑනු පිටුල රටේ ප්‍රශ්න විසඳනවා. ඔය අනික මැදට පනින්න කාරිද? මැදට පනිනවා ඔය ප්‍රශ්න විසඳනවද? ඔය ප්‍රශ්න විසඳනවනේ බා. දැන් අනික කවද්ද බං ගෑනු එකතු වුණාම ප්‍රශ්න විසඳුනේ? මේකනේ ගොනෝ කොණ්ඩියෝ ආගනේ මේකනේ ගෑණි එක මාස 10යි යන්නේ ළමෙක් වදාලා ඉතින් ගෑණි 10ක් එකතු වුණාම එක මාසෙක පුළුවන් තමගිය නම් බලේ උඹලා දෙන්නක තුනද අපි අපේ ප්‍රශ්න ගැන බලා ගන්න. ඕගොල්ලන්ට යන කලමයට බලා ගන්න. දෙන්නතර දෙන්නම නාට්‍ය වෙලා කීන එකද මම? මේ කොණ්ඩියෝ තත්ත ගැන අපි මේ වෙච්චර වයස නෑ මට නම් තාම 12යි. දෙන්නගේ 11යි 12යි පේනවා ඉස්සරහා පැත්ත දැක්කම පොඩි වැලකිලි දෙකක්. අංගල් ගන්න ඉස්සරහට දෙවෙන්නේ නේද තමයි. මේ කතා කරේ හිටියොත් අපිත් යම චූටි යන්නේ. මෙයා චූටිද? චූටි එක ලොකුයි. මරණ දෙන්න ආපිලා යන දෙකක් ලොකු කියලා. හරි හරි වේ. අපිට කියන්නකෝ බලන්න මේ දෙන්න එක හොතට ඇඳගෙන ගියාම කොහෙද මේ හරි කලබලෙ හොරියන්නේ? අපිට මේකනේ යන්නේ. අපේ නායකතුමා හරකෙක්ව බේරගෙන කතාවක් පවත්වනවානේ. අපි ඒක කවර් කරන්න යන්නාවේ නේ. අය නායකතුමා කියන්නේ හරකක් කතාව කරන උතුමගේ ගුණ උගන්වනවා කියලා. මොකක්ද ගන්නේ භාෂා? ඉංග්‍රීසි ඉංග්‍රීසි යකෝ වෙන රට හරකෙක් වෙන්නේ. දැන් මෙච්චර පහළ තියෙන රටේ මේ හරකෙක්ව මේ බේරගන්න එක නිවුස් වලට පෙන්නන්න තරම් දෙයක්ද බං? අප්පා මොකෝ නැත්තේ යන්නේ. ඒකෙන් පේන්නේ අපේ නායකතුමාගේ මානවතාවය වන්නේ නැද්දානේ. ඒක අපි මිනිස්සු දෙන්නගෙන ඕනේ නැද්දානේ. මානවතාව අනේ මන් දන්නේ මොන මානවතාවක්ද කියලා මට හිතන්නේ සහෝදර ප්‍රේමේ. නේ කොහොමද ගමන්නේ ඔබතුමගේ රාජකාරී ඔබතුමීලගේ රාජකාරී ස්වභාවය මොන වගේද කියන එකත් මේ සභාවට පැහැදිලි කරලා දුන්නා. ඔයාලට ඉතින් නාට්‍ය ඉල ගංගුවට ලකලා ඇස් වෙන්න තියෙන හින්දා නැත මොකුත් තදාගෙන කයින් කියාගෙන යන්නේ. හා එනවා ඉතින් ඒකට සෙට්ටයිමුත් තියාගෙන යන්න. හරි. සන්නදීන දඬෝලාල අලේ ඔරකාලන්දු වියිතිය පානේ කොම්බොනලා හොරලාගෙන පිපිනේ රන්නදවදා මුංකතිලා දෙදේ හොඳයි එහෙනම් නායකතුමාගේ පරිවාර සේනාව ලබාට වැඩම සඳහා කරුණු කරුණාන කියලා කරා. මාරයි පරිවාර සේනාවට දෙව්වා හතරවරන් දෙයියන්ගෙන් වරන් ලැබගත්තා. වලිය දෙව් මහරජුන් වහන්සේලාගේ ඉදිරිගල් බණ්ඩාරගලේ බණ්ඩාර කන්දි බණ්ඩාරයන් දැකලා බණ්ඩාර ගත්තොත් දෙයියන් වහන්සේලාගෙන් දන්න නම් 7000ක් යක්ෂයන්ගෙන් කුම්භාන නම් උතුම් කියලා. දැන්ගෙන් මේ සියල්ලන්ට මත් පිටවන්නා ඔබතුමියට එන්න කියලා නෑ නේද අතුමියලා භාගත. මට කවුරුද එන්නේ කියන්නේ මොකද? මට වන්දන කියන මම යනවා. මේක තමයි දෙන්නේ දැන් ඔබතුමියට අදාළ චරිතයක් නෑ මේ නාට්‍ය. අර මොකද කාගේ චරිතේ? මං කරන මගේ චරිතේ. ඒක කොච්චරද අසල්ද? හරි ඕක චරිත දෙන්නේ. පබ්ලික් টয়ලට් එක. අනේ මන්ද මේ ඔබතුමියගේ නමක් නෑ නේද අපිට දුන්න කොලේ. ඒක නමක් නැත්නම් යාගෙන මාව කීටි ගස්සන්න නෑ. ඒ ඔබතුමිය වඩම්මන කලියක්වත් නෑ අපි ගාවත්. අයියෝ දැන් නම් ගාතාවක් කමන්නේ කියපන් මට වැඩ ගොඩක් තියෙනවා කියලා.
ආවනේ. මේ ඉතින් කියන්නකො මැතිණියනි ඔබතුමිය මේ පැත්තට ආවේ. කියන්නකො මේ පැත්තට ආවේ මොකෝ කියලා. එතුමා ඉන්න කලින් මේ භූමිය ආරක්ෂාව තහවුරු කරලා මේ භූමිය සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ. යකෝ දැන් මේ ආරක්ෂාවම දෙබුදු වෙවිලා තහවුරු කරලා ගියානේ. දැන් මම වෙන දෙයක් නැහැ. ඒක තත්ත්වවාදීත්වක් නැහැ මේ භූමිය. ප්‍රස්තාවදී නැති උනාට බුරුවක් ගෑනුයි. දැන් තත්ත්වවාදීව දෙන ආයුධයක් තියනවා කියන්න පුළුවන්. මේ ගෑනුවද ආයුධ තියෙන එකද? ආයිද නැති උනාට බුරුවක්. උංග ප්‍රතියෙන් තියෙනවා. ඒකයි හරි තමයි ගියොත් එම ඉතින් මොකද බලන්නේ? අම්මේ. පොහොකේ ඔය බොක්කෝ. ඒ වගේ ගෑනු ඉන්නකොට එතුමා කිල්ල ගහුවෙනවා. අපි එතුමාව කිනි පිළි වලට අහුවෙන්නේ තිජාති බඩුවක් කියලා. ඕනේ පිස්සුද බලන්න එක දෙක දෝගතර පස්සේ කිලි හොය එතුමා එකක් කරනවද? මොකද අර දෙකක් දාන්න වෙන්නේ. මේ තුම බලනවා කැස් දෙකේ මම ඔය උදේ චලන නාව නින්ද තමයි ළඟටවත් යන්න පුළුවන් නැත්තම් වැටිච්ච එනේ බක්කාතේ දිග නේද පොඩ්ඩක් ඒක අපි ගුණා. අනේ මේ පොඩ්ඩක් නෑ මම මේ කියන්නේ මම හොයලා බලන හින්දා හොඳයි. නැත්තම් කිසි දෙයක් නොයේ කිලියට අහුවෙන්න පුළුවන් ආතුරෙන් ඉන්නවනම් එයාට සෙතක් ශාන්තියක් උදා වෙනවා. එයාට මේ කිලිවලින් ගැලවෙන්න වාසනාව ලැබෙන්න කියලා හිතාගෙන. අපි ඔබ කියාගෙන යන්න නේද? ආන් හරි. ඔව් ඔව්. තමුන්ලාන්සලා පුල පුලා වලා හිතේ අවස්ථාවේ උදාගෙන යන්න ඈ මහා සම්මත රජුගේ ඉස්ත පැවතගෙන ඉන්නා වූ සූර්ය වංශයේ අවිදාත උභය කුල පාරිශුද්ධ ඒ නරදේශයන්න් වහන්සේ වන අපේ නායකතුමා තපහට වැඩමීම දහා කළ යුතු කරුණු කාරණා කියලා කරා මාරයි පරිවාර සේනාව විලක්මට වඩින්න පුළුවන් වෙන විදිහට මේ වස්තුත් කිරියල්ලා භූමිය සුද්ධ පවිත්‍ර කරලා ගත්තා දැන් ඉතින් තියෙන්නේ එතුමා මේ සභාවට වඩන එක අන්න හොඳයි එහෙනම් ඉතින් හැමදේම ප්‍රීති ഘോഷාවක් පවත්වලා එතුමා පිළිගන්නේ කියලා ඉල්ලා නමාගෙන කොන්ද නිල්ලයි අපේ ඡන්ද එක්ක පසු කන්ද අයි මුං අප අන්ද මන්ද ඉවුරක දෙනක පහවල අමගද දෙන්දර රටවල මුළු පාරම පතුගෙන යන කල හෙලිකොප්ටරෙන් හැම කල එවනත වනන්නේ ළමයින් වඩා ගන්නේ හිතරමයි නැන්නේ අපේ නායකතුමා එන්නේ
කියන මොකද මේ? ඒ නායකතුමා. නොදෝමකින් මෙන්න මේක බලහලා කරපු වැඩේ. මේ භූමිය හුද්ද භාවිත කරගෙන මේ මෙයාකාව ගෙන්නේ. බලහලා කොට මහන්තුලා කරපු දේ මෙයාකා නැති කරන්නේ. මේ පොඩි පැකට් එක ගන්න හැදුවේ විතරයි. මේක මහා කී කරු කවුදේ? මං කියන දේ නෙමෙයි මූ කරන්නේ ගේට්ටු අරින්න කොහොම වහන කොහොම අරිනවා. නාගේ සිකුරිටි කාර්යයක් කරන්නේ. දෙකුණ බලන්න මගුල තියාගත්ත කියලා තියෙනවා. එහෙම කියන්නේ බාබුතේ මේවා අපි රැක ගන්න ඕන පරම්පරාවේ යෝ කුඩින්ගලා අනේ මගුල යන්න යන්න බලහලා ගෙදර කරන මගුල ගෙදරදි කරලා ඉන්න බෑ. පුදුම නායකෝ. මේ මූ කරන්නේ මට ඕනේ නෙමෙයි බා මුට ඕනේ වනේ. අර එන්න කැබිනට් මණ්ඩලය වගේ. මේ පොඩ බලුවා මේ තමන්ගේ පුක පාලනය කරගන්න කරපෝ රටක් පාලනය කරන්නේ මේ සංගී මේ දෙට පොඩ තියලා ඒ මාරු කොල්ලෝ මේක පාලනය කරන එක රට හැදෙන්න පයිකෝ අල්ලලා හිරේ හැදාන්න මොකක් පාලනය වෙලාන්නේ උත්තරනම් දෙනවා මෙයාට හැදෙන්න මේ අනේ මේ ඔබතුමාගේ පුක ගැන කතා කරන්නේ මේ මෙතන ඔබතුමාට එන්න කිව්වේ ඒ අපිට කියන්න ඔබතුමා මේ රට පාලනය කරන්නේ කොහොමද කියලා ඔබෝ ඒක තමයි අපිට වැදගත් ඕනේ ඒක පුක පාලනය කරන්න කියන තමයි අපි අතලන්නේ කිසිම දෙයක මේ අතදායක හරියනවද රටත් කොට මේ බඩේ ගිය කියාව කියන්නේ ඔව් ඉතින් එහෙම තමයි මම ශ්‍රේෂ්ඨ නායකයෝ අනවශ්‍ය දේවල් වලට අත්දාන්න කියන අත එකක් අදා ගන්න මොන දෙයක් නුව යකෝ දැන් එහෙම අතනදා ඉඳලා හරියනවද මම ආයෙත් උකක් වගේ රට උකරේම තමයි අතදාන දෙයක් කරන්නේ කටින්ම තමයි පාලනය කරන්නේ ඒ කිව්වේ පරිවර්තන කළොත් තමයි පරිවර්තන ඒ කියන්නේ ගුණෝ තියෙන බඩජාරිකමට හම්බෙන හැම මලජරාම කිලා පුකට වෙන්න දෙන්න නැහැ කියන එකයි කියන්නේ අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ බං මෙයා මොකද්ද කියන්නේ මට දැන් කටයි පුකයි දෙකම කවුද කට කවුද කට කටයි මහජන දාන්නේ බා පුක දන්නේ නැද්ද පුක ආණ්ඩුවනේ බා ආණ්ඩුවේ පුකම්ම තමයි ඒක මෙයා මේ කියන්නේ මේ රටට කෙලවෙන්නේ මෙයාලා හින්දා නෙමෙයි අපේ හින්දා කියලා කියන්නේ ඔව් ඔය මේ කටේ වැරදි වලට අහිංසක පුක වගේ කියන්නේ නැහැ නේද යකෝ අහිංසකම පුක තමයි අපට තේරෙනවා මේ ටිකක් මේ කොහොමද ගමන්නේ අපි මගේ රාජකාරිය තමයි මොකද්ද කියන එකත් මේ ගම්පර සභාවට ඇති කරලා දුන්නා ඊළඟට තියෙන්නේ ඔබතුමා හා ඔබතුමාගේ පරිවාර සේනාව මෙතනට ආවේ ඇයි එතන මොකද්ද කරන්නේ යන්නේ කියන එක ගැන ජනතාව දෙන්නත් අන්න ඉතින් ඔයාලා උන්නාන්සල හැමෝම අපි ආයිබෝන්ඩ් කියලා පිළිගන්නවා අපි දැන් මෙතෙන්ට එක්රස් වෙලා ඉන්නේ බොහොම වැදගත් රාජකාරියක් ඉදිරියට කරන්න ඒ තමයි මේ හැමෝම දැනගන්න ආසාවෙන් ඉන්නේ හැමෝම හැමතැනදී මගෙන් අහන ඒ අය ගහන්න පස්සේ වුණා අපි රට සංවර්ධන වැඩක් කරන්නේ කෙසේද කියන ප්‍රශ්නෙට උත්තරේ දෙන්නද හැබැයි දැන් මේක කරන්නේ කොහොමද කියන එක මම මේ දැන් කීපෙකදී මගේ මේ කටින් කිව්වා මේ ගෝන් 70 මේක තේරෙන්න තියෙනවා අන්තිමේදී ඉන්නේ කළා අපේ රටින් ඕකේ මගල්ලා මහා මණ්ඩලය උදව් කරනවා අපේ රට සංවර්ධනය කරන්නේ කොහොමද කියන එක නගපාලන කාර්ය වෙන්න මම හිතන්නේ මේක තමයි මේ ලෝක ඉතිහාසයේ මේ දේවාලවලකින් රටක් සංවර්ධනය කරන්න යන පළවෙනි වතාව. ඒකින්ද දෙවි දේවතාවුන් වහන්සේලා පෙන්ලාගෙන ආකාරයටම මේක පුතන් උන්වහන්සේලා ඉස්පත් කරනවා. වැරද්දක් තිබ්බොත් ඒක ඒගොල්ලොත් එක්කම බලාගන්න එකට ලයිව් කරනවා නේද? අනරි ඉතින් දැන් මේ වෙනක් කල්පක අපේ රටේ දේශනාගේ කරන ඕටයිම් රජකුමාරට දිනු කරපු විදිය මේ ආදර්ශයට අරගෙන යංගපාල පෙන්නලා එයන් භාවයෙන් තමයි අපි අපේ රට සංවර්ධනය කරන්න ගෙනියන්නේ. ඔව් දැන් ගුණාන්තයන් ඒක සඳහා අපි ඒක ගමන් කරනවා. එහෙනම් අපි යමු ගුණාන්තේ අලෙන් මහාවත්තරවලට. අලෙන් මහාවත්තරවලට එහෙම නෙමෙයි. ඒ වගේ උදයකට ගමන් කරනවා නම් දේවා තියෙනෝනේ. හරි බං දැන් දේවා නම් අපිට දින දැන් මේ නාතරේ කියොත් අපිත් එක්ක ඉන්නේ. ආප්පා මාත් එක්කලාද? මොන ආප්පද? පිටර ආප්පා. ආප්පාට ගත දෙන්න වෙනවා. හරි මේ වගේ රූපකට උත්තර කරන්න කලින් නාතරේ හතරවරන් දෙවි දේවතාවුන් වහන්සේලාගේ අවසරය තියෙනවා. එහෙනම් අපි වහම ඒ උපේත ගමන් කරමු. එනවලෝ පේන්නේ කාටද? දේවා පිටවලින් ගමන් අතරේ හොරා ये बात वाले मुद्दे भी होवे देवा होता अरे वो पीली वाली बाबा जलवाला
හොඳයි එහෙනම් අපගේ නායකතුමා ගෝඨායම රජුගේ චරිතය ළඟ බෑමදාවත් වල දේවරන් ලබා ගත්තා. දැන් ඊළඟට තියෙන්නේ අපේ නාට්‍යයේ ඊළඟ අධීරය වෙන ගෝඨායම නරවරයාණන් වහන්සේ ඒ කාලේ පැවතුණා වූ මහා භයානක අමුතු දෝෂය පරාද කළා. රට දිනුන කරාගෙන ගිය ආකාරය දක්වලා පෙන්නලා ඒ ලැබෙනා වූ පිනේ අනුභවයෙන් අපේ රට සංවර්ධනය කරාගෙන යන එකයි. Nakal laktiwa pasitung editor ගෝඨායම මැති සංගම එදිවෙදලන් පෙරදවුවේ මහා උසලන් මහසොහොන් ඊයමිනේ පුවත කොලමක් ලෙස වරන් ලැබගෙන මහ පඹුන් ඔතක් ඇතොත් ඕකනමගෙන දෙන්න ආදර හද තුටින් අපේ රටේ ඉරිබිත්තේ මහා අමුතු දෝෂේ පරාද කළා. ඒකට දිනුව කරාගෙන ගිය ආකාරය දෙමළොව සම්මූල ඝාතනය කරලා දහරා ධර්මයේ රටේ පාලනය අරගෙන යනකොට රට බොහොම සුඛිත මුදිත තැනක් වුණා. රටේ ඔව් අටකොටු කිරි හරි ඒ කාලේ රජමැදුරු හැමදාම වගේ මදුපානොස් වැතුළු ඉදිරියට ඒ මොනවද තිබ්බත් එතුමාගේ කරුණාවන්තකම කියන්නේ එතුමා රටේ ජනතාවට ඉදිරියට තිබ්බා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕන කෙමුණ දවසක ඇවිල්ලා තමන් හොම්බෙලා තමන්ට දුක කියලා තමන්ගේ ලෙඩනකට හොත කරලා ආන්නේ වෙලාවට එතුමා පවා බදාගෙන අඬන්නත් අවස්ථාවල පාදීලා ඉතින් ඒ වෙලාවට එතුමා පවා අඬනවා කියලා තමයි ආරංචි කුරුණාස නිකන් මේ මලගයක් වගේ වැඩේ තියෙන්නේ. ඒක තමයි එහෙම තමයි. ඉතින් බොහොම දුක ගහලා ගංගල පාමිනිස් මේ රාජ බවට ආවා. තමන්ගේ ප්‍රශ්නේ කියලා තමන්ගේ ලෙඩනකට හොත කරගෙන යන්න. අන්න ආන්නේ මා ප්‍රථමයි දෙන්නේ මෙන්න මේ රාජ බවට පැමිණෙන බලාපොරොත්තු ඉන්නවා. අපි යාලවත් වෙතට ගෙනල්ලා බලමු. එදා රාජ බව වැඩ කටයුතු කරන්නේ කොහොමද Yeah.
අනේ යකෝ. අනේ යකෝ මොකද යකෝ? අපිට ඉක්මනට රජතුමාව බැලලා ගිහින් පුළුවන්ද? මේ ඉන්නේ ගෙඩි පිටින්. ඊට කලින් ඔබ කියන්න ඕනේ. ඔබ කවුද? ඉන්ද මන්ද? ඔබ දේශෙන්ද ආවේ කියන්නේ. මම ප්‍රත්‍යන්ත දේශේ හීන් බබා. මෙහෙක මගේ ගෑණි. ගෑණිද? මං හිතුවා මේ වස්පෙටියක් එදන් එනවා. එහෙම කියන්න එපා ඉබන්. මේක මේ අසනීපයක් ඉඳන් එහෙම කට ගහගෙන. අන්න අයෝ එහෙනම් ඉතින් යන්න දෙන්න වෙනවනේ. එහෙනම් ඉතින් නියමිත විදිහට අවසර අරගෙන ඔයාලා දුම් ගැනවිල මේ රජුන්ට කියපන්. අනේ ඇයි මොකෝ? බලන්න රජතුමා අපේ ලාදී අපිට ලීලවන්නකෝ. ඇයි මොකද වෙලා තියන්නේ? අපි හරි දුකෙන් ඉන්නේ. ඉතින් සංසාරේ විදාන්ත මගෙන මොලයි නුඹ. එහෙම නෙමෙයි. එහෙනම් අපි දුකටපත් වෙලා ඉන්නේ. ඒක තමයි මම මාර්ගෙට දැම්මේ එහෙනම් දැම්මේ යුපි වල කළා රට සංවර්ධනය කරලා ගිහලා මොකටද ඔබලා දුකෙන් මොනවා කරනවද? හරි ඔව්. අපිට සාහනේ ආපාන්නේ කණ්ඩ බොණ්ඩ නාන්න දත් මදින්න. වන්න හරි. ජොගින් යන්න බවා තියෙනවා. තියෙනවනේ. ඒ තනේ මේ මොකෝ? මොකෝ ඔබ තටමන්නේ මොකද්ද වෙලා තියෙන්නේ කිව්වන? රජතුමා. ඔව්. අපේ මේ මෙයා. එයා ඔව්. අපේ මේ මෙයා. ඉතින් ආරච්චිමනේ අනේ මට කියන්න හිතෙන්නේ නැහැ රජතුමනි. බේග් මම දැන් තොට ගහනවා කොහොමද දන්නවද මම වෙලා නැත්නම් කේවල් කියන මල ඉලව්වා. රජතුමනි අපේ මේ ගෑන්. ගෑනු අපේ ගෑන්. ඔය මින් බලා ගන්න තමයි. උපිටය. ඈ? අපේ ගෑනු පිටේ. යා වත්ත බොල්ල. අම්බෝ මේ. ඔයියෝ දැන් ඉතින් මම මොකද්ද බං ඕකට කරන්නේ? දැන් ඔය ප්‍රත්‍ය මම දැන් කිව්වොත් එහෙම මේලා රිස්වෙට් කරන්න වෙන්නේ නැහැ ඒ නේද? කියන්නේ මේ මගෙන් පොඩි කොන්දේ අමාරුවක් තියෙන මේ දාස්ස නැහැ. මම කලගේ ඔව්. මේ එහෙම ගන්න නෙමෙයි මම මේක මේ මහා භයානක ලෙඩ. මේ මොන ලෙඩක්ද බං මෙන්න මේ කනේ බාරව දැක් ගාලා කේබුල්ට දාලා තියෙනවා. අනේ ඔය ගාන්න රජතුමනි. ඒ මොකෝ? දවසක් මම මේකට ගහන්න ගිහිල්ලා. ඔව්. මේක මට ගාලා මාව ගේ මුලට ඇදලා දැම්මනේ. මතක් වෙද්දී තක සනීප නැති වෙනවා කියනවා. ඕ ලැජ්ජ නැද්ද බං පිළිම් ගෑණියගේ ගුටි කන්නේ? දැච්ච. එහෙනම් පුරුෂයෙක්ගේ හැදිරියාකෝ. මෝගේ කපුර්සේ වගේ ඇසරෙන් අමාරු රජතුමනි. මේ මොකෝ? මේ කියන්නේ දරුණු. දරුණු? ඒක මාට ආවේශ වෙන්නේ. එහෙමද? ඔව්. ආවේශ වෙලා ඔන්න කෑ ගහගෙන වැඩට යනවා. ඔව්. තල්ලි නාස්ති කරනවා. උල්ටු කන. ඔව්. උල්ටු කනවා වගේ තමයි මම උල්ටු කන්නේ. ඔය රෑගොමනේ එළියට. එළියට. මං එපා දුවම මහා බයන විදිහට ආතර පුටුවක් වගේ එකක් කරනවා. එතකොට මට පුටු වෙන්න නැගිටින්න හිතෙන්නේ නැතුව යනවා. ඔය මේක දෙල්ලක් නෑ බලන් ගියාම නේ. ඒක තමයි රත්තුමනි කියන්නේ 10 දෙනෙක් එක්ක එකතු වෙලා උදේ මේ අල්ලලා ගැට ගහගන්න. ගලා. ආ මොකද? මොකෝ උඹ මේ ඉහට කී කරු කියන්නේ? කවුරුත් කොට කාටවත් කීකෝ. එහෙනම් කොහොමද කවුලක් කියන්නේ? ගෑණි පුරහම තමයි ඉහට කී කරු වෙන්න ඕන. එහෙම කීකරුනේ ඉස්සර උන්ගේ වැඩක් තිබ්බ කාට. දැන් උන්ට ඕනකි අපිට කීකරු වෙන්න කියලා. ඔය වෙන කරන්නේ. රටක ප්‍රධානී රජුරෝගේ තමයි ගෙදරක ප්‍රධානී මිනිහා. කඩේ රජුරෝ කියන මිනිහා කියනවා ගෑණියන එහෙම රටක් කියන්නේ. එහෙම රටවල ඉන්නේ ඉස්සර බං. අයියාත් ඉන්නේ වැඩ කරපන්. දැන් වැඩ කරන අයියාත් උන්නේ නැහැ නේ. දැන් ඉතින් තියෙන පිළිමින ඇට්ට පොයි ගහගෙන අරමගේ පැත්තකින් බලන් ඉන්නවා. මේකේ කඩේ හැ ගහන්න මේ කියන කතාව මේකි මේ පිළිමින සංඝතියන් මේ නිකාය කරන්නේ නේද? කාටවත් මත්තර බෑ බං අන්තිම රට සිද්ධ වෙන්නේ තෝකම තමයි. දැන් ඔය පාරේ මගේ බලයට අභියෝග කාණ්ඩ හදන්නේ. මේ වාරේ කරන්නේ ඒවා මෙතන හැම එකකගෙන් බලන්නේ වෙන්නේ නැහැ ටික තමයි මම කියන්නේ. එහෙමද? හොඳයි බලමු අපි එහෙනම්. මේක රිපීට් කරන්න.
දැන් හරි ආ. වරු 3ක් යනකම් අනියන් එළියට බහිට යවන්න එපා. හොඳයි. කුල්ටු ගන්න දෙන්නත් එපා. හොඳයි. ආයි මොනේ එළියට යවන්න එපා. හොඳද? නෑ කොහෙත් යවන්න. හොඳයි. මේ අත් 2ක් යනකම් ඔව්. මේ නූල ගලවන්න දෙන්නත් එපා. ඕකේ? ඔන්න. හරි. එන්නන් ඉන්නවා නිකන් දෙකකට ගහින්න බෑවගේ නේ. අලි කොහොමද තිබ්බ ගාය? කේලාස් මෙහෙම තමයි. එහෙමද? ඒකෙදි මේ මහා ලොකුලඩක් ඕන පුද්ගලෙක් ආත්මන ධම්මනු ජීවත් වුණොත් එන්න පුළුවන් පොඩි නුගුණයක් තමයි මේ. සීගල බෝ පිටුම් පිටුම් පාවිච්චි කරලා මේ වගේ ලෙඩ රෝග කාර්ය හොඳ කරගත්තේ. ඒකෙන් බයින්න කාර්යය නෑ. අපෝ මේ වගේ ලෙඩක් දුකක් හැදුනොත් එහෙම හොඳ කරගන්න පුළුවන්. හැබැයි මේ හැමදේම ආගමානුකූලව ජීවත් වෙන මතක තියාගන්න. ඔව්. එහෙනම් මෙතන ඉන්න හැමෝම මේ ආගමානුකූලව ජීවත් වෙනවා කියලා. මෙන්න මේ දෙවියන් ඉතින් පොරොන්දු කරගෙන අපි මෙතනින් පිටත් යනවා. අන්න හොඳයි. ඔතම් මොන්නේ වෙලාව ආවම හිමීට තමයි එන්නේ. ඒක තමයි. ආදන්න දෙන්න පුදුර ගණනාවක් නෙවෙයි. ඔක්කොම වගේ ගිහින් උපාරෝ. ඉතින් ගුරුනාථේ අපේ මේ ආචාරම් දරුවා අපේ මේ ගෑන් මේ පිරිමි සංගතිය ගෑන් වින්ද අපමණ දුක් අන්තරාගෙන මොනවද එහෙනම් අපි පින් දෙන්න ඕනේ වගේ උත්සව වෙලාවට අපි මේ විදිහටවත් කියලා. ඒක තමයි. එහෙනම් ගුරුනාථ අපි ඉක්මනට ආපහු රජමාලිගාව පැත්තට යන දෙදායි රටට සිද්ධ වෙගෙන ආවේ මොකද්ද කියලා හරියටම දැනගන්න. හොඳයි. අපි බලමු මහිනාගේ දා ගෝඨායම නරවරයන් වහන්සේ කාලේ ඉදා රට වැළඳුනාවේ මහා භයානක අමුස්සෝතේ පරාද කළා. උන්ට වැළඳුනාවේ ආකාර විකාර තුනකින් ජලවත බැඳින වෙන්නේ. ඔබ තුරුලා අපේ රට විමුක්ති උදා කරලා දුන්නේ කොහොමද? රටේ පාවල තුනේ සරලා මොකද බං? අරක තාම හරි ගෙන ආයේ පොඩි. අරක කියන්නේ අපේ ගෑනු කියන්නේ නේද? ඔව් ඔව්. ඒක තාම හරි ගෙන. තාම හරි කියන්නේ? ඔව්. දැන් මොකද උන් කරන්නේ? අනිත් මගේම තමයි බං ආවේ දෙයිත් එක මමම ඉන්නේ. ඒක ඉතින් වැඩි බලන් ඉස්සා. ඒක තමයි. ගියපන් ඉක්මනටම රජුරන්ට ඒක. අන්න හොඳයි. මේ මොකද යනවා මේ නිකන් වහල් දෙන්නේ කියලා වගේ නේ. අරක තාම හරි ගෙන රජුමනි. හරි කියන දැන් මොකද උන්ට වෙලා තියෙන්නේ? කලින් වගේම තමයි. උන් තාම පිට යනවා. පිට යනවා. පිට යනවා. පිට ගිහින් මොනවද කරන්නේ? නොකරන්න මලි ලව්වක්. ඒ කිව්වේ අපි කර කර හිටපු රස්සා කර්මාන්ත ටිකක් උන් දැන් අල්ලගෙන යනවා. අල්ලගෙන අපිට කරන්න රස්සා කර්මාන්ත නැත්නම් අපි හොඳ තෝමනත් වෙලා ඉන්නේ. එහෙමද? ඔව්. මෙයා මොකෝ? මගේ ගෑනිට තේරෙන්නේ දේව තමයි රජතුමනි. ආවද මේක මේ බෝ වෙන පටන් ගන්නද? ඔව් රජතුමනි ගමේ ගෑනු හැමෝටම ලෙඩේ ටික බෝල් වීගෙන එන්නේ නැහැ. එහෙමද? ඔව්. හොඳයි එහෙනම් මට කිය බලන්න. ඔව්. ඔයාලා මම කියලා දීපු දේ පිරිපැන් පිරිතුල් එහෙම පාවිච්චි කරලා මේක හොඳ කරගන්න බැරිද නැද්ද? මොකද නැත්තේ රජතුමනි? ඔව්. ගෙදර කියන්න ගාන්න රෙදි හොදන්න බව පාවිච්චි කරේ පිරිත් පැන් හැම කළා සරි කියන්නේ. එහෙනම් මට මේ ඔයාලගේ ගෑනුවේ පින්කම් දානමාන කටයුතු වගේ එහෙම කරනවනේ. අනේ නෑ රජතුමනි. 84000 පාන් පින්කම. අර තෙල් පූජාවයි. පළතුරු පූජාවයි. බෝධි පූජායි කියලා කණ්ඩායම් සල්ලි නැතුව ඉන්නේ. මේ එහෙනම් මුන් ත්‍ත්වාදී සංවිධානයකට සම්බන්ධ ඇති. නෑ රජතුමනි මුන් එහෙම නෑ. නැතිලා කියපන්. මුන් ටික එක කල්ලියක් වගේ එකට නේද ඉන්නේ? අනේ නෑ රජතුමනි. එකෙක් නෑ. එහෙමද? මොනේ දෙයක් මොන් ගෑනුනේ රජතුමනි. නැත්නේ. හොඳයි මම හොයාගන්න මොකක්ද මේ රෙඩි කියලා. බලමු අපි. මේ මොම කතුර. Oh.
ඇහිලා නැහැ කියලා කිව්වේ නේද? හා? ඔව්. ශ්‍රී ලංකාවේ නඩුවේ කොටියක් වටනවා නඩුවේ සුසුවන්ට නඩුවේ. ඔව්. පාය කමිට පරාණයක් ඇහිලා තියෙන්නේ. හා? අපිට කවුරුත් එච්ච පරාණයක් නෑ. අපි මෙච්චර උස්ම කරන් ඇතුළට ඔබ කටේ ගඳ අර අපි බැලියන්න මොකද කරන්නේ? වැඩක් දෙන්නේ නැහැ රතුමනි මේකේ ආසයි උල තියෙනවා. කොල්කට හොබන්. දැන් මට කියපන්. කවුද මේ මනුස්ස පරාණයට ආරුඩ වෙලා ඉන්න අමනුස්සයා? කවුරුත් ආරුඩ වෙලා නෑ අපේ හැටි. ඇටි? ඔව්. ඇටි එහෙනම් මොකද ඔය මිනිස්සුන්ව බය කරගෙන ආවේශයෙන් වගේ හැදෙන්නේ? අපිට ඇති ආවේශයක් නැහැ මුන්ට පිස්සු. මොකද නැත්තේ රයිට් මොනි හුන් ආවේශයෙන් තමයි හැමදේම කරන්නේ. කඩේ යන්නේ ආවේශයෙන්. කඩේ යන්නේ ආවේශයෙන්. වැඩට යන්නේ ආවේශයෙන්. ඒ වගේ අඩු කොටේ ආවේශයෙන් වැඩ වෙනින් අපිට කවුරු අසා දෙන්නේ. මොකද අපි ආනේ පැත්තකට මොකද අපි හැදෙන්නේ? අපි ඒ වැසුරු නැත්තේ ජීවත් වෙලාම ඔය කයි එක ගයිට කිසි වැඩක් කරන්න මූ මෝඩ මම තමයි හොප්ප තල්ලා බලන්නේ. හොඳයි නේද? ඒකට අපි කියන්නේ නැත්නම් ඔබට කවුද ආරුඩ වෙලා ඉන්නේ කියලා? අපිට කවුරුත් ආරුඩ වෙලා නෙමෙයි අපේ හැටි. ඇටි මම මේ හොඳින් අහන්නේ අපි කියන්නේම නැත්නම් ඔබට කවුද ආරුඩ වෙලා ඉන්නේ කියලා? කියන්නේ ඉතින් කවුරු හරි ඉන්න බෑ. නෑ කියලා කියන්නේ නේද? හොඳයි නේද? බලමු. මේ වරේ. ඕ මම හොයාගන්න. දැන් මම ආවෙලා උන්ට මේ මොකද්ද වෙලා ඉන්නේ කියලා හොයලා බලන්න. අපි දැන් මේ හනුමන්තා දේව සම්බන්ධව කියනවා. ඒකට නෙවෙයි පුරු හනුමන්තා. අපි එන්නේ එක පෙරලා මේ අතුරු බඩක් ඔය අතුරු වෙනවද නැහැ. මේ අපි මේවා මේක කලින් බලලා නැහැ මෙහෙන් දැන් ආත් බලලා නෑ. ඒවල. ඔව්. දැන් මට කියපන් බලන්න ඔබ අනාථාරයෙන් හැදිලා තියෙනවා. අනාථාරයේදී අපේ ගෑණියෙක්වත් ඇදෙන්නේ නැහැ. මේ මුඩන් නැහැ කියනවා. දැන් මට කියපන් බල්ලෝගේ බරි කියපන් කවුද කියනවා. කාල නෑ බණ්ඩේ ක්ලියර් කරන්න දිනෝ දීලා වැටි කියලා. එහෙමද? තෝ හරියන්නේ නැහැ. තෝ මෙහාට වරේ. ඒ වෙලාව මෙන්න මේ බයට කාරික නෑ මේ නිසියාකාරයෙන් මේ වෙලාව හා අනුර කාලෙකට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ හොඳයි පාලකුණිය මංගුවදා කඩ්ඩි වඳුරේ කරෝගෙන බලාගෙන කටවරද ගන්න බලකෝ ඒ ඉන්නේ දැන් රාමදේවෙන් ගෙන ශ්‍රී ලංකාවේ දිව්‍ය වස්තු කරු හනුමන්තා දේවතාවුන් වහන්සේ උනාද මොනවද කියන්නේ බලන්න අනුන්ට අහනවා ඒ කැඳෙව්වේ කියලා. බලයි පස්සේ කියහන් අනේ අවසර ආයුබෝවන් දේවතාවුන් වහන්සේ අපි ලොකු කරදරයක වැටලා ඉන්නේ. අපේ ගෑනුන්ට මොකද ලෙඩක්? දන්න කියන හැම දෙයක්ම කළා තාම්බාම් කරගන්න බැරුණා. කරුණා කළා ඔබතුමාගේ දිව්‍ය නේත්‍රය යොදලා මේ ප්‍රශ්නෙට හේතු හොයලා දෙන්න කියලා දොහත් පොදුන් දෙනවා. මොකද කියන්නේ? මොකද කියන්නේ? ගණන් ගත්තේ නැත් පඩේකට යනවා යන්න අහක බලාගෙන පුදුම දෙයියෝ තමයි මේ මුන්. ඌරුව උනාසේ පෙන්නලා දෙන්න හදන්නේ බලපන්. ඒකනේ. ඔව්. එතුමා වීසා ගන්නද කොහෙද ගිහින් ඕනේ නේ ඉන්නවා. රත්මනි උඩින් යනවා. උඩින් යනවා. ඔව්. අඳ උඩින් යනවා. අඳ උඩින් යනවා. මුහුදු උඩින් යනවා. අන්න හරි. ඔන්න යනවා. ඔන්න යනවා. පැන පැන යනවා. හරියට හරි. ඉස්සලට. අනේ. රත්මනි අපේ ප්‍රශ්න වලට වග කියන්න ඕන එක පෙන්නලා දෙන්නලු හදන්නේ. බලපන් කොහෙනම් බලපන්. අම්මට උඩු රත්මනි. ඔව්. අපේ ගෑනුන්ට වැයිලා ඉන්නේ මහතෝන. ආ? මහතෝන. මහතෝන. Thank you.
ටික ගන්න මෙන්න මේ පිළිල් මම ඔය මාතර මොකද මට යාර ඕන ඔක තරම් කරන්නේ නැහැ අර නැගිටින්න ඔබට දැන් අවුත් ඇයිලා නැහැ කියලා කිව්වේ නේ නෑ බෝල ඔබට දැන් අවුත් ඇයිලා නැහැ කියලා කිව්වේ නේද හොඳයි මේ දිලකට ධර්මදී දිව්‍යදී වැඩ වාසය කරන්නා වූ ඒ සිතුම් කෝටියක් ඔය මහා දේව මණ්ඩලයේ අනුහදේ මම කියන අනුකූල මේ මහසොන් දේවතාව අහන්න ඕන තේරුණාද දැන් මට කියපන් බලන්නකො කොයි වෙලාවද මේ නරපරාන වලට සිද්ධන්නේ මම මුගයකට අරුට වෙලා නැහැ. මු මගයකට අරුට වෙලා ඉන්නේ. කොහමද කොහෙන් වෙන්නේ ඇත්ත කියපන් කොහෙන්ද මේ නරපරාන්ට කිත්ති දැම්මේද මේක මට දිස්ත්‍රික්කයේ දැම්මේ ගුරු ගෙදරද. ඔය කියවන්නේ දැන් කලින් කොහොමද හොඳයි තෝ කියම්මා තෝ අඩපොලේදී. අඩපොලේදී මම දැනගත්තා ඔබ කඩේ යනකොට. ඔය ඉතින් දලාගන්නේ බෑ බඩේ පැත්තට හිටපන් නේ හොඳයි යහගනි අපේ රටේ ඉන්න මේ කුලකාන්තාවන් එකට වැහෙන්න තොට වරන් නැහැ තෝ වාම මේ මොනස පරාන වලින් පිට වෙලා යන්න ඕන අපි එහෙම කවුරුත් කිව්ව පළියට යන්නේ. යකෝ මේක මුන්ට ගිය රටක් නේ. එහෙමද මේ සිල්ලක ධර්මදී ඉතිහාසී වැඩ වාසය කරන්නා වූ ඒ කිතුම් කෝටියක් ඔය මහා දේව මණ්ඩලය අනුවදී මම උඹට අනුතර හිටනවා යන්නේ කියලා තෝ යන්නේ නැද්ද යන්නේ. යන්නේ නැහැ හොඳයි තෝ කියේ නැත්තම් එහෙම එදා ඉක්කින්ගේ පුත්‍රස්මය ආලාවේ සක්වල කර රත්තලා තොපේ යක්ෂ ධර්මවලේ දියවතර පළවා හරියාකට මන් තොප් දෙන්න පුත්‍ර බලන්න තොපි යනවා නැද්ද පිටුවක් දෙන්න පුළුවන් අපම් බලන්න. යන්නේ හොඳයි බලමු එන්න ඒක හොඳ මාර මගොල්නේ වෙලා තිබිලා මේ පාරක් බය වුණා කියන්නේ මගේ ඇඟ ඉරිවැටලා හිටියේ මයි කිය රෝමොත් ගම් මේ ගුරුනා ඒ කොහොමද ගුරුනාසේ අපේ පිරිමිටිගේ ගෑනුත් එක්ක හිටියේ ඕකනේ බං ඔය කියන්නේ මිනිස්සු අපේ උන් බොහොම වේස්ටයි කියලා ඒ කියන්නේ අපේ ගෑනුත් එක්ක ඉන්න එකද නේ ඒක තමයි බලන්නද එදා අපේ ගෝඨාභිපුර නරවරයන් වහන්සේ කාලේ මේ ඔය උන්ට වැළඳුනා මහා දෝෂෙට පිළියම්ගදලා අපේ මේ රටවැසියා පිටත් කරලා යවුවා හැබැයි බං අරුණ කියන්නේ ඔය ප්‍රතිකාරෙත් වැඩි කල් අල්ලලා හිටියේ යකෝ ඒක හරියන්නේ නැහැ එල්ලේ මහා කරුණාටුවපගේ පැතිරලා රට හැම තැනම බෝ වෙන්න පටන් ගත්තා. පිරිමින්ගේ දේවල් බලින් උතුරු ගත්තා මේ ගෑනු. යාකෝ පිරිමින්ට කිසිම විදිහකට ගෑනුන් ආම්බම් කරගන්න පුළුවන් වුණේ නැහැ. ඔබ දන්නවද? අන්තිමට අපේ පිරිමි ටික අන්නර ගේ මුල්ලකට වෙලා අඬ අඬ තමයි හිටියේ. අම්මපා මං කියනනම් මේ කාලේ මකබාවනවා කුමු. මකබාවන්නේ. යාකෝ මකබාවන් තිබ්බ හැම එකෙන් දෙන්නේ නැන්න. මෙතන මේ පොලිමට ලක්ෂ ගාණක් විදිහට. ඒ වුණාට කුරුණාස අපි පිරිමි දෙන මොකක් හරි කරන්නවා. මට ඉන්න බෑ වගේ දෙයක් වුණාකෝ අපේ පිරිමින්ට. මං අද ගෙදර ගිහිල්ලා අපේ ගෑණිට හරි ගහනවා. බා කලබල නොවිතහන් එදා අපේ මුතුන් මිත්තොත් ඔය වගේ දේවල් කිසිම අඩුපාඩු නැහැ ඔයගොල්ලෝ. මුලින්ම මේ ගුණ ධර්ම පිළිතු. ඊට පස්සේ දේවල් කොටුන ආරංචි බලාද වගේ ප්‍රතිකාර බලලා හිටුනාට පස්සේ රජුන් හදරට වැසියන්ට නියෝග කළා. කල්ලි ගහිලා. තුම්මන් හන්දිය බෝකු බාලන් හොදලා නාන කොටවල අසල සෝම් පිටි වගේ ස්ථාන අසල ඉඳලා මේ පිට යන ගෑනුට හදි කරන්න කියලා. අම්මට තීරි ඊට පස්සේ නේ ඔය කෙලිය අන්න පිට යන ගෑනු හදලා එක දිගට අපේ පිරිමි ටික හදි කරන්න නම් දෙත්තම් කරන්න ඕන ඒ කාලේ ඉන්න දින්නේ නෑ දැන් මම කිව්වේ දැන් එහෙම අපේ පිරිමිට එහෙම කාටවත් කරන්න දෙන්න බෑ එතුමන්ලා ඒ පියවර අරන් ඒ තත්ත්ව නැතර කරපු ඉඳලා අපි මේ රෙද්දක් කරන කෙනා පාර බෑලා යන්නේ රෙද්ද බහිතුවත් දැන් ඔයගොල්ලෝ කියලා උඹ නතර කරගන්න පුළුවන් වුණා කියලා. ඇයි බැරි වුණා? ඔන්න යකෝ ක්ලිපේ කලින් අත්දැකීම් ඇතුණා. අන්න දැනුත් අන්න මේ රටවැසියෝ දෙන්නෙක් එළිය අඬාන ඉන්නවා ගෑනුන්ගෙන් කරදරයි කියලා. අපි උඹ වහාම මේ සභාවට ගෙනල්ලා උන්ගෙන් මහල තැනක උතුරු ඉස්තරි. අන්න ඉරිමින්ගේ තත්වයන් ඉරිතුනේ නරකයි. උදුරු ගුණත ගහනුන්ගේ සිපයත බැගේ. කරන කියන හැම දෙයක්ම
ඉන්න තොන. මේ කොහොම අරුම්බලේ ගෑ. අනේ උඹට තෝරන්න නැති දෙයක් නැහැ නේ අනුගේ උඹ දුක වෙනවා දාපන් අපි ඉක්මනට රත්තුමා ගාව. යකෝ මේ රාජ්‍යය හොපත් ඔය මගුල ගම කියන්නේ. මේ ලොකු අතුනේ අල්ලන්න ඕනේ. කමන්න එහෙනම් ගෙනිට ගියපන්කෝ අනේ රජතුමනි අයියයි මොකෝ බලන්නකෝ අපිට වෙලා තියෙන දේ. ඒ බා මොකෝ අලුත් තාම පිට යනවද? මොන පිටට රජතුමනි උන් යන්නම ගියා යන්නේ නැහැ. යන්නෝ ගියා? ඔව්. ඒ කියන්නේ මේ ඔකුන්ගේ තාම මහතෝන ඉන්නවා ඈ. නැත්තම් ඉතින් මේව කරයිදනේ. මගෙන් අහන්නේ. හොඳයි. එහෙනම් මට කියපන් බලන්න. ඔයාලා මම කියලා දීපු විදිහට ගිනි ප්‍රතිකාරයක් පස්ස දන්නගේ ප්‍රතිකාරය එහෙම නිකන් කළාද? ඔව් රයිතුමනි. ඒක අපි තවත් 10 දුරාවට දෙන්නම් අපි උන්ට බලා. වැඩක් නුනේ නෑ රයිතුමනි. දැන් උන්ගේ බලය තවත් වැඩි වෙලා. උන් දැන් සංවිධානගත වෙන්න පටන් ගත්තා. නෑ පිට දැපා. යක් කවද්ද බා සංවිධානගත ටික බොරර ගෙඩහන්. මට නැත්තේ රයිතුමනි. උන් දැන් සංවිධානගත වෙලා රටේ තියෙන හැම ආයතනෙම බලය දෙවිදි ගල්ලගෙන යනවා. බොර නම් එළියට ගහලා බලන්න. මේ මහා බෝඩ වෙච්ච ගෑම හැම ආයතනෙම රටේ එක දහන්නේ. අනාථයලා ඉන්නේ. මේක මේ වෙන්න බැරි වැඩක් නේද? දැන් ඔය යක්කු සාමාන්‍ය ගින්දර නැකුණා කොටයි බයයි. ගින්දර පොඩ්ඩක් වෙන්නලා දෙන්නේ නැත්නම් ආතුරේ වතර යන්නේ තමයි සාමාන්‍ය කෝප්පේ හින්දා. මොන් එහෙම නෑ රජතුමනි. මොන් කුමාරට ගියේ ගින්දර කටේතු බලන්න. එහෙනම් ඉතින් මෙතන වෙන මොකක් හරි ප්‍රශ්නයක් ඒක කියන්නේ. තමයි රයිතුමනි කියන්නේ. අපි අරබේරයක්වත් ගහලා බලමු අපේ රට මේ කරදරේ බේරගන්න පුළුවන් කවුරු මේ ආල පාල ඉන්නවද කියලා. නෑ බං ඕක හරියන්නේ නැහැ. දැන් මේ අනගරකාරයන්ගේ ගෑනු පිට ගිහින් තියෙන්නේ. අනිත් එක මේ ඕක කොහොමද එක එකට හොඳ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බං කලබල නොවි හනුමන්තා දේවතාවුන් වහන්සේ කැදවල අහලා බලමු මේ මොකද මේ මහතුන විනාශ කරගන්න වැඩවල දෙයක් නෑ රජතුමනි. ඔව්. ගිය පාර ආපු වෙලාවේ මම හොඳ හයිය ජපන් උලක් කරන් ආන් අර කන්නේ ගැට ගහලා ගියා. මොකද්ද? මොකද කියමු බණයි? හයිය ජපන් උලක් කරගෙන ආන් අර කනුවේ ගැට ගහලා ගියේ. තෝ හනුමන්තා දේවතාවුන් කණු. ඕ කාණ්ඩ ටිකක් දීලා ඔළුව අත ගාලා ගොඩ බෝයි කිව්ව මොකද කියලා. ඔය අපෝ ඔය ගෙඩියක් මේ වරේ මේ පල්ලවහට කමන්නේ. බලවල ඔය අඳුරගෙන ආන. කමන්නේ ඔය මේ වරේ. යන්න ගනින්කෝ. උනාන්තගෙන් අහපන් බලන්න මේ යක්කු වල වල තියෙන හේරම දේවල් කළා. මොකද මේ තාම අපේ මේ මහතුන්ට කිය විරෝධ කරන්න බැරිුනේ ඇයි කියලා. ආපා. දේවතාවුන් වහන්සේ මොකද? බයිනෝ හොද්දට. අතට කිව්වනේ කණු ගැට ගන්න බා කියලා. නෑ ඒක නෙමෙයි බණින් නිදා ගන්න දෙන්නේ නෑ. දේවතාවුන් වහන්සේ අනේ මේ යක්කුලෝන හැම ප්‍රතිකර්මයම කළා අපේ රටට වැයිලා ඉන්න මේ මහසෝන් තඩිය වෙලෝගන සාම් දරුණානි කරුණා කරලා ඔබතුමාගේ දිව්‍ය නේත්‍රය යොදලා මේ ප්‍රශ්නෙට හේතු වෙලා දෙන්න කියලා දවස් මුදුන් දී වැඳලා සාදු සාදු සාදු. ඔව් කියන්නේ. ඌ වෙලවන්න බෑනේ. ඇයි ඒ? ඌ බලහත්කාරයෙන් කාගේ හරි යංගන වුණොත් ඊතරු වෙලවන්න පුළුවන්. මේ අපේ ගෑනු බලෙන් වස්සගෙන තියෙන ඉඳ එලවන්න බෑනේ. තුමා මගුලන්නේ මම මේක. ඒ කියන්නේ දැන් ඔව් මහසෝනට කැමතිද? ඔව් අපිට වැඩිය කැමති. අපිට වැඩි ඉතින් ඕනේ එකට කැමති වෙයි. දැන් උන් ඇයි කියන්නේ මහසෝනගේ කල්ලගෙන තියන්නේ. අපිට වැඩිය මහාතෝනට කමන්නේ නැහැ කියලා තමයි උන් කියන්නේ. ඕක නම් අපේ ගෑණික් කියන බං හිටපු ගම. ඒකට ඕක වෙන්න බෑ ඇත්ත හේතුව. උනාට ඒ මහපා මොකද මේ අපේ ගෑණි මහසෝනා සරණ යන්නේ කියලා ඇත්ත හේතුව කියපන්. මේ ඇත්තේ සත්කෝල් රජතුමනි තමන්ටම කියලා මාර්ගයක් නැති වුණාමලු මේ මහසෝනෙක් කර යන්න හිතෙන්නේ. අපිටම මේ අපේ රටට තමන්ටම කියලා සම්බන්ධින මාර්ගයක් තිබ්බනම් මේ රටට මේ හිනේ ගහන්න නැති වුණා. අන්න කතාව ඉලගනි. අන්න කතාව. මේ ආර්ගන කියන බං ඔය ඕන කරන්නේ. එහෙම නෙවෙයි. ස්වාධීන මාර්ගය කියන මොකක්ද කියලා උනාට නාපා. මොකද ආවා? තොපි හොයාගෙන ඉන්න හැමදාම බං මගෙන් අහන්නේ තමන්ගේ ස්වාධීනත්වය ගැන මගෙන් අහලා හරියනවද කියලා අහනවා බයින හොඳට. අඳුරු මොනවද කියන්නේ? ඔව් ඉතින් තෝ මුලින් උනාට තරහ වෙන්නේ. ඒ මොකක්ද ගන්න වෙන්නේ. ඔන්න විලම් පරිදි කියන්නේ. මේ අඩු සීනි එකක් කියන්නේ. හොඳයි. මං හිතන්නේ ඔය අපේ දේශීය කම ගැන කියන්නේ මොනවද? එතන ඔය අපේ ස්වාධීනත්වය තියෙන්නේ. අපි අපේ මේ දේශීය පුරුදු වටන් දාලා දේශීය විදිහට ජීවත් කරන හරි කියන්නේ මම හිතන්නේ උනාට කියන්නේ. ඒකම නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මොකද කියන්නේ? අනේ දහංගෝ. මොකද අර කලින් කියපු ටිකම තමයි තොපේ ස්වාධීනත්වය ගැන මගෙන් අහලා හරියනවද කියලා අහන්නේ. මේ ප්‍රශ්නයක් කවම අහින උසුලින් බැලුවා ඉතින්. දැන් යනවා මාගලිලා. මෙලිමානේ කියන විදිහට මේ ප්‍රශ්න ඔක්කොටම මුල බලමලගේ ගෑනුව ජීවත් වෙන පුදුලයිට සංකර ජීවන මාර්ගය. ඒක ස්වාධීන එකක් නෙමෙයි. ඔබ කෑවේ මිව්වේ. ඇන්ද බලන්නේ.
ලැජ්ජයි මට මේව කියන්න මේ සභාව ඉස්සරහා බුදි දරුවෝ ඉන්නවා ඒ උනාට මං කියනවා මොකද ඔබ ටටා ගන්න. ඔතින්ම අපි බුදියා දැක්කේ පටේලාර දංකර දෙවුවට ඉන්න තමයි. ඔපේ ගෑනුන්ගෙන් ඉන්නවා මහසොන් නදියා එලෝ ගන්න බැරි. ඔව්. අසත. හොඳයි. ඒකින් ඔයලේ උදේ කරගන්න නා. උඹලට ඔය විදේශී පුරුදු අතරලා දාලා, සංකල්ප පුරුදු අතරලා දාලා විදේශී ක්‍රමයට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඔබලා මොකද කියන්නේ ඔබලා කැමතිද? අපි කැමති ඒකම විදියක්. ඒකම මේකෝ. හැබැයි කොයි මේක කරනවා නම් ඉතින් ඔබ පවුලෙම පටන් ගන්නවා. ඔබ මේ කරන්නේ ඔබේ ඔය හිටපු ගෑනු කොහොමද කරන්නේ කියලා හිතන්න අමාරුයි. ඔබන් අතරලා දාපල්ලා. අපි යන්නේ නැගී. ඔබලා නියම දේශීය කැමි ගෑනු වෙලා දෙනවා. ඒ ගම්මතුන බද්දේනවා වගේ. ඔබ අපට අනුමල ගෑනු විතර අරගෙන ගිහිල්ලා යලි ගතිය යන්න නොදී දාම දේශායට පරිහරණය කරගෙන ජීවත් වෙන්න අපට ප්‍රශ්න ඔක්කොම විසඳිලා. ඊයම විසඳුමරයි තුනේ ඔබ මාර කොහොම ඉක්මනට ගෑනු කන්නන්නේ නැත්තේ ඔබ අවකේදාල ටික අපි පාඩුවෙන් ගිහින් බං ඈනේ කුදුරට ඔබ කොහොමද එනේ ඉතින් අපිට අපේ විසෝනාන්ට කවදා එන්නද දෙන්න ඕනේ මේ දේශීය කැමි ගෑනු දෙන්නේ අපි මේ සභාව වැඩ කරන්නේ. ඔය එනවා අනේ ඉක්මනට යන්නකෝ කතා කරගෙන ජීවිත කාලයක් එක දින් දෙපැ නවෝ මේ කතා කරගෙන දැන් කතා කරගෙන ඉන්න පස්සේ මට ඒක දොස් කියන්න බෑ හොඳේ. මොනවද? ඉතින් උඩ ආතර කාලේ බලන්න එනවා. කොහොමද ගෑණි ඔය කැමති දෙයක ඒ හය හොල්ලන් ගන්න. අත හොල්ලන් ගන්න. මේ බැට්ටෝනේ කැමිසුවල කැමිසුවනේ වහන්නේ වෙනවා තමයි අපි ඒක අගින් කරන්න පුළුවන් කොහොමද මේ ගෑණි මේක කැමතිද ඒකේ තමයි කිතුල්ලාසයි. ඒකේ කියලා හරිම ගැමිසුවටයි. සාකච්ඡා කරගෙන ඔන්න තඩින්න පොඩි අපේ මොනියක් වගේ. කොච්චර හොඳද පුරුව දඩි ඉන්නවා කියන්නේ සාරව තොලුක ලක්ෂණය. ඕකට තමයි ජෛව විවිධත්වය කියන්නේ. ආඩම්බරයක් මොකද ගෑණි කියන්නේ. දැන් ඔය ඔය කඩි නැත්තන් යා නියම කැමි ගෑණිය නෙවෙයිනේ. ඒක විතර නෙමෙයි. ඊ වල ඉන්නවා. ඊ වල ගෝපයියෝ. ඉතින් ලැබෙන්නේ පොකවයිසෝ නියම කැමි ගෑණියෙක් කියන්නේ. ඒක දුන්නත්. ඒක මගේ ඊයේ හිටියා මම ඊයේ තමයි අයින් කරේ. අලා එන ඉතින් ඔන්න ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට අපිට රජේ මගේ ගෑණියන්වත් අපිට දීලා තියෙනවා. ඔබට මේ ගෑණි ගෙවල් වලට අරගෙන ගිහිල්ලා කැමි ගතිය යන්න නොදී අවේසනෙන් පරිහරණය කරගෙන තාම දේශාට ජීවත් වෙන එක. එතකොට මාසුණයි කරලා ආපහු එන එකක් නැහැ. ඒ විතර නෙවෙයි මුන් හැමදාම පිළියන්නේ නැතුව උඹලත් එක්ක ආදරෙන් කීකරු පිළිතුර හැදිවෙයි ඈ. අනේ ඔබ දෙපළට කොහොම ස්තුති කරන්නේ කියලා වටහන් හිතේ. අවන්නේ. එහෙනම් යන්න. ඒක තමයි ගුරුනාන්සේ අපේ රටේ තිබුණු ස්වර්ණමය යුගයේ සිනමාවේ 70 මේ පාස්න කාලෙක නෙවෙයි. කියුණා කියන්නේ තේරම අවස්ථා ටිකක් අපේ. ඔව්. යකෝ ගෑණියෙකු රජෙන්දනවා කියන්නේ. අද අයියා කරන බටේ රටකට කොහොමද වගේ දෙයක් කරන්නේ. ඊළාවටම ඒක තමයි සහතිකයක් ඔබ කියන කතාව මේ. දැනුත් කොහොමද ගෑණි රජෙන්නේ? අපිට හම්බ වෙන්නේ නැහැ ගුරුනාන්සේ. අර මොකෝ. ඇයි
අයියෝ ඉන්න ගෑණි ගාව ගැමිස් ගුඳු කරන්න තියෙද්දි තායි කම්බ වෙන්නේ නැහැ එහෙම නෙමෙයි. දැන් ඔබ දන්නවද? බෝතයන් වන්නරවරයන් වහන්සේ කාලේ අපි ඒ කාලේ දේශීය ක්‍රමයට රට දිනු කරගෙන යද්දි එදා හිටපු ගෑනුත් නිකන් හිටියේ නෑ. ගැමිහුවද වාහනේ වෙන ගෑනු හොය අරට පීරන්න පටන් ගත්තා. හමියෝ දාර්ශනිකයෝ උකුණ ගෝපයෝ ගැන පොත් ලියන්නේ. එනි දෙක උනේ. ගැමි ගීත ගායනා කළා. යකෝ බලන් ඉන්නේ නැතිනේ රට දේශීය කරලා ලව්ලින්. ඒ දිත්තාසේ කුරුණා. අම්මපා සම්දුල් ඒ වගේ රටක් තිබ්බට දේශීය විදිහට වැඩ කළා. රටේ දුන්නා දායක අම්මා. අනේ ප්‍රශ්නයක් නෑ. උඹ දැන් වැඩ කරන්නේ තේරිය. ඒ කොහොමද කියන්නේ? දැන් උඹට උදේ 7ට රියසල් එන්න කොහොම වෙන්නේ දවල් 11. ඈ උඹට දවල් 11ට රියසල් එන්න කොහොම වෙන්නේ හවස 4ට. ඉතින් එන්නෙම නෑනේ මගේ දාන. දැන් එතකොට අපේ මුතුන් මිත්තොත් ඒ වගේ තමයි. යකෝ ඔය ඔරලෝසු බල වෙලාවට වැඩ කරනවා වගේ කාලකන්නික අපේ උල්ලංඝ තිබ්බනේ අපේ උ කෙලින්ම වරු වලින් තමයි. ඔන්න මොකක් හරි වැඩ කරන දේවල් වෙන්න කියලා. යකෝ එතකොට පාන්දර 5 ඉඳන් දවල් 12ට කන් දේවල් වරුවනේ. එනේ කාටද පාන්දර 5ට දෙන්න ටිකට තියෙනවා දවල් 12ට එන්න. එතකොට මුළු වරුව මිටක්ක බලන් ඉන්න තාමනේ මම උඹ එනකන් ඉන්නේ. ඒක තුනවා වගේ. ඒ හින්දා ඔබ මොකෝ මාන් දෙනවද නෑ? ඔබ දැනටම දේශීය මං හිතුවා මගේ ලේවල තියෙනවා කියලා. ඒක තමයි කරුණා. දැන් ඉතින් අර මහසෝන වෙච්ච ගෑනු ටිකට කාලේ ඉන්න බැරි වෙන්නේ නැති නේද? මේ අපේ පිරිමි ටික ගෑනුත් එක්ක එකතු වෙලා රට දියුණු කරන්න තියාගත්තා. ඉතියකෝ උන් ගණන් ගත්තේ නෑ මඩේකට. ඔව් ඊට පස්සේ කලින් තත්ත්වෙට ලෙඩේ පතුරකට යකෝ ඉතින් අර රටේ තිබ්බ දියුණුවෙන් වැඩක් නැතු වෙනවා ගෑනු ඔෆිස් එකට ඉන්න ගත්තා. ඕකම තමයි මිනිහටත් තිබිච්ච ප්‍රශ්නේ. රජුරවට මල පැනලා ඉන්නේ. අපි වහාම එහෙනම් ඒ පැත්තට ගිහිල්ලා බලමුද? ආන්නවා. Wakullu hello lolada hello kala kullu mola hello lolada yanne maduma aigada wakullu lolada eulana nalenne maduma aigada Abudu Elia, Salam Yeti, Anam Yeti, ඕක සෝපෝයන්නේ නැයිකොට මත්නම් ආන්නමයි මේ ඕවරු පුලගේ ගෑනි ගෑනු දෙන්න දෙන්නනේ මේ බං හතර දෙනා කලින් අනේ මේ තොපිටත් යකෝ වෙන වැඩක් නෑ අනිත් උන්ගේ ගෑනු ගැන ඔය ඉන්නේ. තාපි ඔන්න දෙරේ. ආ. අමාදාපි. අනේ රජතුමනි බලන්න අපිට වෙලා තියෙන දේ. ඇයි ඒ මොකද? අපිට දෙහිනවන්නේ. ඇයි දැන් මොකද දැන් තා? ඕ බං තොපි එන්නෙම නිකන් ඉවර වෙන එකමයි තොපි දෙන්නගේ වැඩි. ඔව්. ඔව්. මේ මොකද? අපේ ගෑන් ඔව්. යා අපිව ගෙවල් ඉන්නේ. මේ බටේ යනුතු වෙච්ච දේ හරියට කියපන්. හරිද? මොකද ගැමි ගෑනු පිටදී ඇත්ත කියපන් මොකද? පුම් පිට ගියේ නෑ. අපිව ගෙවල් වලින් එළවුවා. ගැමි ගෑනු දෙන්න මොකද? ඔව් ගැමි හොඳයි ගැමි. අරුන්ට අපන් උන් යක්කුවා. අහගන්නෝ. නම් උන්ට දෙන්නේ හැදුනා නේද? උන්ට විතරක් නෙමෙයි දෙත උන්නාන්ට. දැන් පිරිමින්ටත් දෙදේ බෝ වෙන්න පටන් ගන්න තියෙන්නේ. පිරිමින්ද පොදිනවල බලන්නේ බෝඩ් පටන් ගන්න. දෙදේ හැදිච්ච ගෑනු ටික අපේ මුළු පළාතම අල්ලගත්තට පස්සේ පිරිමින්ටත් දෙදේ බෝ වෙන්න පටන් ගන්නවා. ඔව්. මුලින්ම මේ රත්තුමනි මේ අපේ කොල්ලෝ දෙන්නට හැදුනා. ඔව් ඊට පස්සේ මේ තරුණ කොල්ලොන්ටත් හැදුනා. මේ ඊට පස්සේ තමයි මේ මුවගේ පිරිමින්ට දෙදේ බෝ වෙන්න පටන් ගන්නේ. නේද? ඔව් දැන් ගමේ ඉන්න පිරිමි භාගයේ එනවානේ මේ ලෙඩේ තියෙනවා. ලෙඩ පාට නැහැ බං ගෑනුන්ට. ගෑනුන්ට ලෙඩේ හැදෙන විදිහ නෙමෙයි රත්තුමනි පිරිමින්ට ලෙඩේ හැදෙන්නේ. පිරිමින්ට මොකද? පිරිමින්ට ලෙඩේ හැදෙනවා. ඔව්. පාන් දෙක තුනක් ගියාම මේ ආවල් එක ෆෝකස් කරලා කුණු වෙලා හැලෙනවා. ආවල් එක කුණු වෙලා හැලෙනවා. දැන් එහෙම එකක් නෑ උන්. කරුණාන්නේ අපේ එක. මොකම කරුණාන්නේ බම් මේක ඈ? නෑ ඒක මම ගණන් ගන්න පාවුලක් නෑ. අවුලක් නෙමෙයි මොකද මොකේද ආවල් එක කියන්නේ? ඒක මොකුත් නෑ රජතුමනි. ඒක හරියට මේ කාලාවක් වගේ. මගේ ජීවිතය දාලා බම් මේ වෙන මොකයිද කියන්නේ? ඔතන මොනවා ගන්න කියලා මම ගොඩක් වහුනේ. විශේෂයෙන් කියලා මොකුත් කරන්නේ නෑ රජතුමනි. සමාජයෙන් පැත්තට ගියා. ඒ තමයි මේ තත්ත්වයටපත් උනේ. ඒක සමාජයෙන් මං යන්න කියන පැත්ත නෙවෙයිද? ඒක මම දන්නේ නෑ රජතුමනි මං ගියේ මට ඉස්සරහට ඉස්සරහට ගියේ පැත්ත. ඔතේ ඉස්සරහින්ලා යන්න කොහෙද හොයලා බලන්න. ඌගේ උට ඉස්සරහට ගියේ පැත්ත. කොහෙද තෝතියා හොය යන්නම් වාලේ? මට ඕහේ ඉන්න වෙලාවක් නෑ රජතුමනි අපිට වැඩ තියෙනවා අපි අම්ම කරත් ඕන අපි ගන්න සමාජ කෝල් ගියා අපිට මොකෝ. මොන කාලකන්නේ තමයි යන්නම් වාලේ කිව්වා ලෙඩ කුතරට පම්පෝඩ් දාන උගත් පල්ලා. මේක ලේ රජතුමනි මේක තමයි සාමාන්‍ය කිය. අර
ඒකාම හිතන්නේ මේක ලෙඩක් කියලා. ඒ වාරියක් නෑ මාත් එක්ක. හොඳයි මට කිව්වම බලන්න උඹලා මොකද අර මම අනකරපු නියම දෙයකට වල ජීවත් වෙන්නේ නැත්තේ. එච්චර දේ ජීවිතේ ජීවත් වෙන්න බෑ රජතුමනි. ඇයි ඒ? අඩු ගානේ ඔබතුමා දුන්න ගැමි ගෑනුවක් කැමති නෑ. එච්චර දේ ජීවිතේ ජීවත් වෙන්න. එහෙම ඉන්න කියලා තමයි මුවත් ගෙදරින් ගෙලෙමි පුඩි ගෑනි. අත්තද මේ කියන්නේ? ඔව්. ඔය අනෝ දැන් ආම කියන්නේ මොකද උඹ ගෑන් ගෙදරින් ගෙලෙන්නේ? රස්සාවක් කළා මම ගෙදෙන්න වෙන්නේ නැහැ කියලා. ඉතින් ඇයි බං රස්සාවක් කළේ? හොඳටම දේශීය වුණාම හැමදාම වැඩ කරන්නේ බැහැ රජතුමනි. දේශීය විද්‍යාවට අනුව සඳහාගාරවාද වාසනාවන්ත දව. රටේ ගෙඩුවක් බයි හොඳයි. හරි ඔබ ඉතුරු දවස් ටික වැඩ ගන්න ඉපයි. ඔව් ඉතින් එතනම බදාකට බුදු බලවත් වැඩ පටන් ගන්න හොඳ. රහත් වලින්ද? රාත්‍රින්ද නාන්න හොඳ නෑ ළමයි මැරෙනවනේ. යකෝ වැඩ කරන්න බෑ කියන්නේ නෑනේ. ඉතින් වැඩ කරලා නාන්න නැතුව ඉන්න පුළුවන්. නාන්න නැතුව ඉන්න ළමයි මරා ගන්න. ඉතුරුද? සුරාදට සල්ලි ගන්න දෝ කරන්න ඕනේ නෑ. ඉතින් එදාට වැඩ කරලා ගන්න නෑ. සල්ලි ගන්න දෙන්න. එනසුරාද? එතුරාදට නැගිනිර පැත්ත තමයි සුබ පැත්ත. අපේ වැඩපොළ තියෙන බටහිර පැත්ත. ඉතින් බගින් මාරු කරා. මේ ගෑනු දිලගෙන ඉන්න යෝලු මාල් කරනවා. ඒ ඔයිද දැන් ඔය තෝ කියන දේ අපතට වැඩ කරන්නද? ඇත්තම නෑනේ. ඒ බං මොකද? ඒ නෙලියටමයි දිහුනේ කාක්කේ කෑ ගැව්වේ නැත්තම්. අන්න හරි. බල්ලේ කුඩු කුඩු නැත්තම්. හරි. යන්න තියෙන කනස්සන් කාඩු නෙමෙයි. නෙමෙයි නං. අර අල්ලපු කල්ලු උඩ. හවුද? ඕක මූණට අවුනේ නැත්තම්. නැත්තම්. ආව කාලේ පන්න ගත්තොත් ඉතින්ට වරුවක්ම වැඩ කරන්න. වරුව දෙලා ඉඳගනින්න ඕ වරුව. ඒ මම මොනා කරන්නද රතුමනේ ඔබතුමා කියපු විදිහට මං ජීවත් වුණා. හරි කමන්න. ඒකෙන් කියන්නේ මේ කොහොම හරි කරලා අමාරු වෙනවා. ඒකෙන් විදිහට ජීවත් වුණොත් මේ මානුනා කඩේ ආපහු එන්නේ නැහැ කියලානේ. අමුගේ උත්සාහය එලි මගේ කරනවා. බත් අදිගරම මේ ජීවිතේ ජීවත් වෙන්න. හා? කියන්නේ ටැන්ක්ස් තෝනේ. බට මම මේ ආවල් එක වැඩෙන්නේ නැහැ. ඔය මානුනාව මේ එකකින් එලෝ ගන්න කර්මයක් දෙන්න. හා? ඔබ ගමඩ ගිහිල්ලා ඔය මානුනාව වෙච්ච අනිත් උන්ගෙක් එක දාගන්න පාවිච්චි කරපන්. මට මහ තෝනේ ඇඟෙන් එලව ගන්නවා තාහල්ල ගාගන්න තෝන්නේ නැහැ රජතුමනි මම ඇවිල්ලා ඒ විදිහට ඉන්නවා. කොහොමද ඔය ඕනෝනේ කරන්නේ මේ රාජාන තෝ මම කියලා ඉන්නවනේ. වැඩක් වෙන්නේ නැහැ රතුමනේ. එද හනුමන්ත දේවතාවුන් වහන්සේ කිව්වේ තමන්ගේ මේ කැමැත්තෙන් මහතුනවත් ගත්තේ උන් එලවන්න බෑ කියලා. ආවුනේ. ඔව්. දැන් මොකෝ කරන්නේ මේ ගොයියෝ? පොඩක් කල්පනා කරලා බලන්න. ඔබ කැමති නැත්නම් මම මේ ඔය දෙන්නේ හොඳ කරගෙන මේ මුංගගේ සන්තෝෂයෙන් ජීවත් වෙන්න. ඔව් මගේ ඉන්නට ඉන්න මිනිහරෙක් වගේ ඉන්න. මම මගේ ඉන්න කියලා තමයි මේ රට ආපස්සට කියලා තියෙන අපි ඉන්න තමයි මේ රට මේ ගන්නවත් තියෙන්නේ. ඕන නම් මුවත් අපි කියලා. ඒක කොහොමද නිකම්ම සදාදාසක් වෙන්නේ මේක ලෙඩ. උරුවන් මේ වෙලාවේ අපි මේක මොකද කරගන්න ඕනේ. මේ අද මහසෝනාව මේ හනුමන්ත දේවතාවුන් වහන්සේ ගැනවල අහලා බලමු. මේ මහසෝනාව එලවන්නවත් බැරි එකේ ඌව විනාශ කරන්න හරි විදියක් තියෙනවද කියලා. තියෙනවා නම් බලලා කරමු. මම එන්නම් බුදුමත් එක්ක. හරි. මේ මොකද කරන්නේ නැහැ. හනුමන්ත දේවතාවුන් වහන්සේ ගැනවල අහලා බලමු මේ මාතුනා ඥානවන්ත දේවතාවුන් වහන්සේ අපේ රටට මේ වැහිලා ඉන්න මේ මහසෝන් තඩිය මේ එලවන්නත් බැරි එකේ ඌව විනාශ කරන්න විදියක් හරි පෙන්වන්න දෙන්න කියලා ඔබ වහන්සේගෙන් මේ ඉල්ලා සිටිනවා. මොකද කියන්නේ? ඌව විනාශ කරන්න බෑ. එළියේ අපේ ගෑනුන්ට වැහිලා ඉන්න මහසෝනාගේ අවතාරයක් විතරලු. මේ අවතාර විනාශ කරාට ප්‍රධාන මායකා විනාශ වෙන්නේ නැහැ. මේ වගේ පොඩි බ්‍රාන්චස් හෙඩ් ඔෆිස් තියෙනවා. ඒ වගේ කියන්නේ කොයියෝ මේ මාතුනා ඥානවන්ත කියන්නේ නැහැ. ගොඩේ බෑ බුද්ධිය නේ. ආපහු ප්‍රධාන මාතුනා ඥානවන්ත කියන්නේ නැති කියලා. නැතුවනේ. ප්‍රධාන මාසෝනා විනාශ කරන්න. සිරිමියෙක් ද්වන්ත සටනකින් උගේ හිස කඳින් වෙන් කරන්න ඕනේ. හොඳයි. ඌ ඉන්න කොයි කියලා අපම් බලන්න. උයිනේ කිරිමුදෙන් එහා තියෙන ගිරිදු. නැතුවනේ. වහාම නෙව්වම දාව ලෑස්ති කරලා හොයලා බලමු මං එනවා ඔබතුමාත් එක්ක යන්න අපි. දැන් නෑ ඉතින් ඔයාගත්ත කිසි මම එකයි මං වන්දනාට කරන්න තෝරන කියයි. නැතුවනේ. ඒ මොකක්ද? දැන් මහතෝනා ඉන්නේ මූගෙන්ගේ ඉඳලා අපි ද්වන්ත සටනකින් මූගෙන් ඉස්ස ගසට දාමු. ඒක වැඩි බං මූගෙගේ පොඩි එකකින් ඉඳ බට් වගේ සයිස්. නෑ බය වෙන්න එපා. මූ මිඩේට හරි දුර්වලයි. එහෙමද? ඕකක කොණ්ඩේ ගැන පොඩ්ඩක් මතක් කරන්න මානසිකව වෙනවා. නෑ. මොන දෙයක් කරගත්තානේ. ඔබතුමාගේ පාළුවේ බැට් එක වෙලා ඉන්න. එහෙම කියන්නේ දෙපා විසුණුනාද අපි මේ පුළුවන් ලේසින් වෙලා මේක කරේ නැත්තම් මහා විනාශයක් වෙන්නේ. ඒකට ඔච්චර මහන්සි වෙන්න ඕනේ නෑ. සතුරා විනාශ කරන්න පුළුවන් දේශීය සටන් ක්‍රම අපිට තියෙද්දි අපි මොකටද ඔය පරිගති සටන් ක්‍රම පාවිච්චි කරන්නේ? ඒක දැන් ඔය මේ
මේ දුන්නා බඩේර ගැදිනෝ ඉන්න පුළුවන් නම් තමයි මේ දුන්නාද හොඳ. හැබැයි මොකක්ද දැන් ඔය සකස් කරන්නේ? අපි වස්කාවියක් කියමු. ආන්න හොඳයි. හොඳට ගන්න පිටිට බලලා කට ඇද කරලා කිව්වම මහසෝන විතර නෙවෙයි. උගේ ආපුතු පරම්පරාවක කෙනෙකුට බස්සන්න පුළුවන් විදිහට කරන්න. ආ හොඳයි. මේ ද්වන්ද සටන් කරන්න ඕනේ නේද? වස්තාවි කියලා හරියනවා. අනේ මේ ඒකට කවන්නේ නැහැ බුරුව තෝ කටවාගෙන ඉඳපන්. ඉතින් පුල් ගෙඩිය. ඕන්ගේ ඕන. නියමයි නැත්නම් නියමයි. පූල් බෑ ලේට් තියෙනවා. මම නම් හිතන්නේ මහසෝන ආපහු කාලෙකට ඔලු උස්සයි කියලා. ඔය නැගිටින්නද බං? මොකයි කියන ගහකොලක් අත්දැකීම නෑ බෝ කාලයක් කියලා මාසයක් දක්වදින්න දුන්නේ මේක කලේ. ඇත්තට මේ අපි මේ බොරුවට කලබල වුණාට මොඩකමට ඔබතුමාලා දෙකින් බුදුම දැනුමන්නේ කියන්නේ. ඒක තමයි. ඒක තමයි කියන්නේ. උන් මේ මෝඩකමට කලබල වුණාට දේශීය විද්‍යාවට පුළුවන් ඕනේ ජගතෙක් වට්ටු කරන්න. අනේ ඇත්තට ඔබතුමීට සෝම මේ ධෛර්යයක් තියෙනවා. ඔව්. මේ විදුල්වාස ඔය ගමන්ම මේ මුන්ගේ අහවල් එක වෙන්න මොකක් හරි කරලා දාන්න ඕනේ. යකෝ මුගේ ගෑනිකවත් නැති උනන්දු වෙන්නේ තොට තියෙන්නේ. ඉදිරි පරම්පරාවට එක ගන්න ඕනේ ඉඳයි මං එහෙම කිව්වේ. හරි 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 කොයියෝ බය වෙන්න කොහිටහන්කෝ. මං ඔබටද බය වෙන්නේ? මම බය වෙන්නම්කෝ. ඕක හොයාගන්න මහලු කොටක් නෙමෙයි බං අපේ දේශීය වෛද්‍ය විද්‍යාවට. ලෝකෝත්තර විද්‍යාවේ හොඳම කුසල අපේ වටවල කැමති අපේ හත්මාලු. ඔයත් මොකද කියනවනම් අත්මාර්ගත් වෙන්නේ මොන්දෝ. මේ හත්මාලුව මේ හත්මාලුව හත් දවසක් වෙලා හන්ට දීපන්. හත්වෙනි දවසේ උදේ 7 වෙනකොට මුගේ ආවල් එක අඟල් 7යි 4කට වැඩි ඉස්සරහයි. කොහොම ස්තුතියි. ඊට එක ගැන මගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. අනෝදයි. සත්‍රිය නත්‍රාතිය හලෝ වාතගරුනේ සත්මාරුව නිසිගෙන බලන්නකො මේ පිරිමින්ට වෙච්ච දේ. තමා කියන්නේ නරක වෙලාව ආවම හැබැයි ගුරුනාංශේ අපේ දේශීය විද්‍යාවේ ඒකට උනත් බෙහෙත් කියලා තියෙනවා. අපේ උන්ට යක ඕන දෙයකට බෙහෙත්. ඒක තමයි. දැන් ආත්මාවුවක් කෑවට පස්සේ
අපේ මිනිස්සුන්ගේ ආවල් එක නිකන් අම්මා එන්නේ එන්නේ අපුලා ගම මොන වෙවිල්ලක්ද යකෝ අන්තිමට එතන එහෙම එකක් තිබ්බද කියලා හොයාගන්න බැහැ. ඔබ දන්නවද? අපේ උන් ගෑන් ආවල් එක නැතුව ගෑන් වගේ ඉන්න පුරුදු නාද? අනේ මේ වා ඔහම නෙමෙයි ඔළුවෙන් හිටගෙන කිව්වත් මන් නම් පිළිගන්නේ නැහැ. අපේ මිනිස්සු ආවල් එක නැතුව ජීවත් වෙන්න පුරුදු නා කියන්නේ. අම්බා පිළිනො ගත්තට දෙමුන් එහෙම ජීවත් වෙන්න පුරුදු නා විතරක් නෙමෙයි. ඒ කාලේ ළමයින්ට ඉස්කෝලවල ඉගෙනුවා අහවල් එක තියෙන රටවල් අහවල් එක නැති රටවල් අහවල් එක නැති වෙමින් පවතින රටවල් කියලා රටවල් කොහොමද තියෙනවද අපි අය තියෙන්නේ අහවල් එක නැති වෙමින් පවතින රටවල් ආරක්ෂත් එක නිකුත් ඒ ගුරුනාසිතේ ඒ බෙහෙත් වැඩ කරේ නැහැ යකෝ ඒක එත්මත් හොයලා බැලුවා දැන් ඔය දේශීය කෑමක් කියලානේ උන්ට ඔක දුන්නේ අත්මාළුව දුන්නේ ඒ උනාට බං ඕක හදන්න ගන්න කෑම ಜಾති 7න් 5ක්ම වෙන රටවල් වලට ආවේ නේ 5ක්ම දැන් අජු පෘතුගීසි එකක් රජු පෘතුගීසි ඔව් දැන් බතල බතල දකුණු ඇමරිකාවේ බතල දකුණු ඇමරිකාව මොම් පරිපූර්ණක ඉන්දියාවේ ඉන්දියා කාංකොම් මැලේ වට්ටක උතුරු ඇමරිකාවේ යක්කෝ අපේ වගේ මුං වෙන්නේ මමත් ඊයේ පෙරේද කන්දිකන් හිටියේ මම දැන් ඔය වගේ ගිහිතේද්දි මහතෝරාවේ ඉලව ගන්න බැහැ අන්තිමට රජුණන් වහන්සේ නියෝග කළා මේ රටට වෙන රටවල් වලින් බෝ වෙච්ච සේරම ගහජාති කපලා දාලා අයින් කළා අන්න වැඩේ මාතිරියන ඕක තමයි කරන්නේ සේරම කපලා දාන්න ඊට පස්සේ මහසෝන අපේ රටට ඇඟිලි ගන්න එක නැත්තුවනේ මොන අපි ඉතුද බං යකෝ ඊට වැඩිය මෙන්න ධර්ම විදියට මේ ලෙඩේ පැතිරෙන්න පටන් ගත්තා ඈ දැන් ගෑනු පිරිමි අන්න රුහුණු රටයි පිහිටි රටයි කෙලින්ම අල්ලගත්තා ඈ මායාරකණු තුන් කාලක් විතර අල්ලගත්තට පස්සේ ආන්නද අපේ ඉතුරු වෙලා හිටියේ පිරිමි දෙන්න අන්න උන් එක පෙරමුණකට ආවා. එකතු වෙලා මොකද කරේ? ගෙන්නත් වෙඩි. මහලොකු වැඩක් කරේ නෑ බං කාර්ලා කෙල ගහනවා ගෑනුගේ විදුර කක්ක ගොන්න වගේ. කාටඩමයි අපේ. ඔව් ඉතින් දැන් ඔය වැඩේ හරි කියෙන්නේ නැත්නම් උන්ගේ අවසාන තීරණය අරගෙන ආව රජුරන් වහන්සේ අම්මේ. දැන් මේ පැත්තට එන ගමන් ඉන්නේ. අපි වා මේ පැත්තට ගිහිල්ලා බලමු මොකක්ද උන්ගේ අවසාන තීරණය. අන්න හොඳයි. ඉන්න වෙලසි මංගමලා අරුන් අරේ පිරිමින් අල්ලලා කූඩුවට දානවා මම මේ බොහොම අමාරුවෙන් පැනලා දෙරලා රජතුමනේ දැන් අහල් කඩකාවට දෙකම රටල්ලා තියෙන්නේ ඉක්මනට මොන හරි කරේ නැත්නම් ඉවරයි මාත් එක්ක ආපු සුරු පිරිමි ටිකත් ඔක්කොම දැන් මල් කූඩුවල හරි අනකෝ බය වෙන පිට මම මේ පාර හමුදාවක්ම යවලා තියෙන්නේ අර එන්නේ නමුදාව ඔව් ඇයි අපෝ උන් හරියන්නේ නැරතුනේ එමකෝ උන් තමයි මාවල්ල කූඩුවට දාන්නේ ඈ ඔව් යකෝ මේක අර වැඩක් නෑ කො දැන් මම ඔය ඉන්න හොඳම හමුදාව තමයි බං මම ඒ යවුවේ ඔන්න හොඳ රජතුමනේ උන් ගෑනු වගේ හැසිරෙන්නේ මේ මාවල්ල කූඩුවට දැම්ම මම ලණු අපලා බේරලා යකෝ මේක මාර පුදුම වැඩක් නෑ කො දැන් මේ එළියට යවන එක බෑන් වෙලානේ මම ගන්නකොට එන්නේ ඒක තමයි රජතුමනි කියන්නේ පිරිමි ටික වදලා යන්න කලින් මෙන්න මේ මාසොන වල්ල ඉවරයක් කරමු යුද්ධේ පරාද කරමු මං ඉන්නම් මරාගෙන නැගෙන්න නෑ යුද්ධ කරන්න පුළුවන් පස්සේ ඉස්සෙල්ලාම දේවතාවුන් වහන්සේ ගැදවල අහලා බලපන් මහසොනට පස්සේ දුන්නත් මොකද අනේ කියලා. ඕක හොඳට මේ ගණ පීඩවල කිව්ව කවිය වදින්න නැතුව තියෙන ටිකක් නෑ. ඕක දැන් කීතනක් ඇවුවත් මිතුන්නාත් එකපාරක්වත් හරියයි ඔය මගුල මේ මට නම් බෑ බොරු වැඩ කරන්න ඒකට කමක් නෑ බූරුව මේ තෝ හනුමන්ත දේවතාවුන් වහන්සේගෙන් අහලා බලපන්කෝ මොකද මේ මුනේ කියලා මේ මේක වැඩක් නෑ රජතුමනි ඇයි ඒ පොඩ්ඩක් හිටමන් ඔය ගෙනාවනම් අන්න මොකද ඔකේ තියනද ඊළඟ කොයිද වැටලා ඉන්නවා එතුමා ඈ ඊළඟ කොයිද අද අනේ මේ දේවතාවුන් වහන්සේ මේ අපේ ප්‍රශ්න ටික නම් තාම ඈ චිත්ත කුණුහරුපෙන් බන්නවා කිව්ව දේ නතර පඬිතකම් කරනවා කියලා. අයියා මොකද යා කියන්නේ එතුමා කියන්නේ වෙන මොන මගුල කරත් වැඩක් නැහැලු මහසෝනා හොයාගෙන යුද්ධේ පරාද කරන්නලු. මේ අල්ලලා බෝතලයකට දාලා කප්පුසි වලකට දාන්න කලින් ආහන පත්‍රි උත්තර උත්තර දෙන්න කිය පඬිතකම් කියන පඬිතයා ඔව් කොල්ල බය වුණා. ආ බය වුණා. රතෝනේ. ඔව් එතුමා කියනවා අපි මේ වස් කවිය කියන භාවිතා කරපු භාෂාව නියම දේශීය එකක් නෙමෙයිලු ඒක සංකරයිලු ඒකයිලු බඩු වැඩ කරේ නැත්තේ. එම වෙන්න කොහොමද බං අපි නියම දේශීය භාෂාවෙන් කවිය කිව්වේ නෑ. අපි එහෙම හිතුවට රැත්තුමනේ. ඔව්. ඒ භාෂාව දේශීය එකක් නෙමෙයි මේක ආර්යලු. ඒකලු වැඩ කරේ නැත්තේ. ඒ බං ආර්යෝ කියන්නේ අපිටනේ නෑ රැත්තුමනේ නෑ. එහෙනම්? ආර්යෝ කියන්නේ අපිට නෙමෙයිලු. එහෙනම්? ආර්යෝ කියන්නේ මේ පෝලන්තේ දිහා ඉඳන් ආපු හොඳටම සංකර වෙච්ච 70ක් පොලිස්ලා. පොලිස්. එනකන් කියන්නේ මේ උන්නාන්සේගේ බං අපේ භාෂාවෙන් ආර්යෝ දෙන්න ටික අයින් කරලා දාලා ඉතුරු වචන ටික පෙන්නන්න කියලා අද ඉඳන් අපි කතා කරන්නේ මේ නිසුන්නේ ඉතුරු වචන ටික විතරයි වැඩක් වෙන්නේ නෑ රැත්තුමනේ. ඒ මොකෝ වැඩක් වෙන්නේ නෑ.
අපේ භාෂාවේ තියෙන මේ භාෂාවේ 90%ක්ම ඔක්කොම ආර්ය වචනවල තියෙන්නේ 9%. ආන්නේ අයින් කරලා දාපන්. ඔයගේ බටහිරකේ භාෂාවෙන් කතා කරනකොට ඉවසයි බං. අපේම කියලා භාෂාවක් හදාගන්න එක නේද? මේක හරියන්නේ නැහැ රත්තුමනි. ඒකෝ. ඉතුරු වෙන 10% නු. ඔව්. පෘතුගීසි ඉංග්‍රීසි දෙමළ බර්ග ඔක්කොගෙම අච්චාරුවක් තියෙන්නේ. ඈ මොකද? අම්මට තිරි අච්චාරු කැලේ. උන්නාන්තර කියපන් ඔය අපේ භාෂාවේ තියෙන සියලු මාතෘකේ වලින් ටික අයින් කරලා පස්සේ වචන කියන්න තුනක් කියලා උන්නාන්තර ආවා. අයින් කළා තමයි. පහයි. පහයි. ඊයද? පහයි. පහයි නෑ වෙන්න බෑ. ඔව් පහයි. මට ඉච්චේ ඈ අත. නේද? කියපන් බං. අත. කට. බඩ. ඔළුව. පුග. කට බඩ ඔළුව පුග. පුග පහට ඇවිල්ලා. මේ අතුනේ මේක හරියන්නේ නැහැ රත්තුනේ. මෙන්න මේ වැඩේ අසරන දාලා අපි මාසෝනා උදේට ගඳුම් මන්නම් හිතන්නේ ඒක තමයි පොතක වැඩේ. ඒක තමයි ජීවිතේ අපි දැන් බම් මේ දේශීය කමින් යන්න පුළුවන් උපරිම දුරට ලං වෙලා ඉන්නේ. සුද්ධ වූ දේශීය භාෂාවෙන් කතා කරන දාතර පස්සේ මහසෝනට බෑ අපිට ඇඟිලි ගන්න. ඒකින්ද අපි අපේ භාෂාව තියෙන සංකර වචන ටික අයින් කරලා දාලා ඉතුරු වචන ටිකෙන් අපේම කියලා භාෂාවක් කතා කරලා ඔක්කොම. ඔය මල්ලේ කාරණා හරියන්නේ නැහැ රත්තුනේ. අපි මේ හනුමන්ත දේවතාවුන් වහන්සේ කිව්ව විදිහට මාසෝනට විරුද්ධව යුද්ධ කරමු. මේක පිස්සු වැඩ කරන්නේ නැතුව. නෑ යකෝ මේ අහපන් සුද්ධ වූ දේශීය ජීවිතයක් ළඟා කරගත්තම යුද්ධ කර ඉන්න ඕනේ නෑ පුතෝ. මේක මේ දේශීයකම ළඟා කරගන්නවා විතරක් තියෙන ප්‍රශ්නයක්. අනේ ඕක ළඟා කරගත්තා කියලා විතරන ප්‍රශ්නයක් නෙමෙයි මේක. මේ කරුණා කරලා මේ මාසෝනට විරුද්ධව යුද්ධ කරන්න බැන්න. පිරිණියෙක් වගේ ගිහිල්ලා අර ගෙලින ගෑනු ටිකවත් ඉවරක් කරලා දාන්න. උන් ඇවිල්ලා අපිව ගෑනු කරන්න කලින්. මට තෝ කියන්නේ මේ රජතුමාට අන්නද නුඹ කවුද? හා? ගෑනු නෙමෙයි තොපිව ඉවරක් කරන්න ඕනේ. ගෑනුට ලෙඩේ හැදිච්ච දවසිලා රට පාලනය කරන එක කලින්ට වැඩිය ලේසි. උද්ඝෝෂණ කුමන්ත්‍රණ නැහැ. අපිට දේශපාලනය උගන්වන්න දෙන්නේ නැහැ. අපි මොන පැත්තට ගියොත් උන් බඩු ගස් කියන්නේ නැති කාලා බීලා ඉන්නවා. තොපෙන් තරම් කරදරයක් නැහැ උන්ගේ. එහෙමද? එහෙනම් ඔබතුමියටත් අන්තිමට මේ නෙඩ ගෑන්ටි බලකුණා අපිට වඩානේ. එහෙනම් මේක මතක තියාගන්න. අත්ත උත්ත කාලේ ඉඳන් ඔබතුමියලා උපදෙස් වලට අනුව ජීවත් වෙච්ච අපිටයි ඔබතුමියලා මෙහෙම කතා කරන්නේ. තොපිට අහගන්න. හරි හරි මේ ඉවසපන් බා මම මේක විසඳන්න පුළුවන් මොකද ප්‍රමේය තමයි මේ විසඳන්න හදන්නේ. ඒ උනාට මම කියන්නේ. අන්නේ මොනවද අපේ රටේ තියෙන නියම දේශීය වචන පාලනය වෙන කිසිම කෙනෙකුට කතා කරන්න බෑ කියලා. මානසික ගන්න නම් අපිට ඒ වචන පාවුනත් එක්ක අපේම කියන භාෂාවක් හදාගන්න. බලන්න. අත කට බඩ ඔළුව පුක අත කට බඩ ඔළුව කොච්චර ලස්සනද බං. අනේ මොන ලක්ෂණතරක් තුමනේ. එයි ඔය ගත්තනේ කියලා කතා කරන්නත් පුළුවන් පුක පුක ගග. අර ගෑනු දෙකේ කරුණා නම් දැන් හොඳයි කියලා හිතනවා අනිත් තරම ඉඳාසි ගස් කොමේටි කියන්නේ. ඔබට තොපිට වඩා හොඳින් ඉන්නවා තමයි. උන් ඉඳලා තමයි රටේ ආර්ථිකේ මේ කාටවත් තියෙන්නේ. ඉතින් අපිට කියන්නේ උන් වගේ ඉන්න කියලා. ඉතින් පුළුවන් නම් හිටියක් කමන්නේ නැහැ. ඉතින් මොකද ඔහොම හිටිය කියලා ඔව් ඇස්ති වැඩක් ඔව් නැහැ. ඔව් මට දැන් හිතලා තියෙන ගිහින් ගෑනු කොටට එකතුනා නම් හොඳයි කියලා කවුන්සලර් කියන මේ මඟුල් අහන්න නැතුව. ඉතින් බලන්න. නෑ රජතුමනි අපි කියන්නේ මේ මිනිස්සුන්ට දැන් යකෝ දැන් මූ ගියාම අපිට කවුද ඉන්නේ? මුංගෙන් ඇති වැඩක් නෑ රජතුමනි අපිට මුංගෙන් වැඩක් නෑ. උන්ට ඕනෙට මුංග ඌ කරගත්තා. ඔබතුමා පැයට පාඩු ගත්තලා ඉන්නේ. ඔව් 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 එහෙම දෙන්න කියන්නේ. හොඳයි එන මේක. මුංග ලෙඩේ හැදින් තරම රටට හොඳයි. ඔබතුමා දැනගන්නේ ඒක. එහෙමද? එහෙනම් මේක තාගන්නවකෝ. මාමා ගිහින් ගෑනුන්ට එකතු වෙලා පේමු කරනවා මේ රජේ පෙල්ලයි ගෑනුවෙක් එකතු කරලා අපි දෙන්න මතක බලවනියු. මම මේ මොන වැඩ ගන්න කරනවා අපේ රටේ තියෙන නියම දේශීය වචන පාලනය වෙන කිසිම වචනයක් කිසිමකට කතා කරන්න බෑ කියලා. මේ නීතිය කඩ කරන ඕන එකෙක්ව මං කඩුවෙන් කපලා මරනවා. අත කට බඩ ඔළුව පුක අත කට බඩ ඔළුව. එහෙම ඉතින් පුගේ තමයි කියන්නේ. මේක හරියන්නේ නැහැ නේද තුමේ. මහසෝන ඇතුළට එන්න කලින් අපි ගිහින් ඌ ඉවරයක් කරමු. ඌ ඇතුළට ආව. අත ඌ ඇතුළට ආව දුවන්න හදලා. අත දුවන්න හදලා කරලා අභියෝග කරන්න බෑ. දෙයක්ෝ කියලා ඔළුව කට පුක කට ඉකේ ඔළුව බඩ පුක ඔළුව කට මේ මොකක්ද කඩතුමනි ඔළුව කට බෙදලා ඔළුව කට මෙන්න මේ මගුල හදන්න නෑ ඔය දැන් නම් මොකද මේ මම ගිහින් ඇත්තටම ඒක දුනා මාසෝන අත මේ දැන් නම් මොකද මේ මම තම්සලා කියන කිසි දෙයක් ආපහු අහන්නේ නෑ මම ගිහින් එකතු වෙනවා මාසෝනට ගැලේ දුන්නාට පස්සේ ඔය මොකද කරන්න දන්නේ අනිරේ වෙනස් කරගන්නේ
රජ පවුල් වල ඇතුත් එක්ක තේරෙන යනකොට කොහෙන්ද ධනික මිනිස්සු? රජතුමාගේ පවුලේ ඇතුත් එක්ක ඉන්න මන් දැක්කා. ඔය ඕකත් එන මෝඩයන් රජ වෙලා හිටියට මාතොනක බොරු විචාරට આવුනේ ගොන් හරකා. එහෙම කතා කරන්න එපා. මෝඩකමට මහසොන වසගන්න එක දන්නේ නැහැ. හරි වැඩි. අපි මෝඩයෝ වගේ එකට විරුද්ධ වුණානේ. ඒ කොහොමද හරි වැඩක් වෙන්නේ? ඒක ලෙඩ. ඒකට විරුද්ධ වෙන්න ඕන තමයි. ඒක ලෙඩක් උනේ කලින්නේ. දැන් රටේ හැමෝගේ මහවල් එක හැලිලා තියෙද්දි ඒක ලෙඩක් කියන්නේ කොහොමද? දැන් ලෙඩේ ඒක නෙවෙයි ඕක. මේ කොහොමද ලෙඩක් වෙන්නේ? මේක තමයි ලෝක ස්වභාවය. ඒකට විරුද්ධ වෙන්න ඕන තමයි ලෙඩු. ලෝක ස්වභාවයට විරුද්ධ වෙන එක තමයි මෝඩයෝ මනුස්සකම. ස්වභාවික විදියට ඉන්නේ සත්තු. දැන් තෝ මට මොකක්ද කරන්න කියන්නේ? මොඩ වෙන්නේ නැතුව අපි කී ලෙඩේ හදාගෙන බලමු මොකක්ද වෙන්නේ කියලා. අපි දැන් රජ පවුල් වල කට්ටියත් එතන ඉන්නවනේ. තොට පිස්සු දෙයක් මට ලෙඩේ හදාගන්න කියන්නේ. දැනගනින් මම පිරිමියෙක් රජෙක්. අංගාගල් පස්සෙන් යන්නේ උන් හැමෝම මගේ පස්සෙන් එන්න ඕන. ඔබතුමාගේ පස්සෙන් මිනිස්සු ආපු කාලේ ගියා. දැන් පිරිමිකම කියන්නේ ලෙඩක්. රජකම නෙවෙයි ලෙඩක්. ඒක ඉන්න මෝඩෙක් වගේ ඔහුම ඉඳලා බඳ වෙලා යන්න හදන්නේ නැතුව ඊන් කට්ටියත් එක්ක එකතු වෙනවා යන්න. තොට හොන්න මම එන්නේ. අන්තනියම මේ සැටේ ග්‍රේඩ් අරගෙන යනවා. අද කට බඩ ඔළුව පුක අද කට බඩ ඔළුව පුක. ආපහු පටන් ගත්ත මලවතේ. මේ භාෂාවෙන් දැන් ලෝකෙට එන්න ගන්න බෑ. ඒක දැන් පරණ වැඩි, පොඩි වැඩි. අත කට ඔබට බෑ ආපහු මාව මෙල්ල කරන්න. මෝඩෙක් වගේ ඔහුම ඉඳලා බඳ වෙන්නේ නැතුව ගිහින් රජකමල් බාරගන්න. අත බඩ ඔබට බෑ ආපහු මාව මෙල්ල කරන්න. මෙතනින් පස්සෙන්නේ මගේ නීතිය. යටත් වෙලා ඉරණම පිළිගන්න දැක්තිය. මට තෝරේ කරන්නේ. ඔබ නවත්ත බං. විරුද්ධුණා බං. ඔබ නවත්ත බං නකෝ. ඔබට වැඩේ බෑ කියලා දැනගත්තට පස්සෙත් මං ඉස්සරහට එන්න බෑ. හරියකෝ වෙලරි. තෝ දැනගනින් තෝ ඔය කතා කරන්නේ ලෝක ඉතිහාසයේ ජීන් හෙල්ලු මහා රජකම කියලා. හෙල්ලුවා ඉතින් උඹ ලව්ව මං හොල්ලපු හින්දා. නැත්නම් බලාගන්න තිබ්බා මොකද්ද හොල්ල ඉන්නේ කියලා. හරියකෝ තෝ ඔය කතා කරන්නේ. ඈ? ගෑණිගේ ඇඟට මුවාවෙන් ඇඟට කටමැද දොඩවන්නේ කෝ වාම ද්වන්ද කරනවර. ගෑණි නොමුවාවක් ඉදිරියට පිරිමිට පාවිච්චි කරන්න බෑ බල. මතක තියාගන්න. පිරිමි කියන්නේ ගැහැණු ඇති කරන සත්තු జాතියක්. පිරිමි කියන්නේ කවුද කියලා තොට පෙන්නන්න බිසවගේ ඇඟෙන් එළියට ඇවිල්ලා ඉල්ල තෝගේ ඇත්ත ශරීරයෙන් පෙනීට පන්නීට යක්ෂයා. එළියට දෙයක් නෑ බල. මම මේ බිසව තමයි කතා කරන්නේ. බිසව? තොට බෑවෝ මාව රවට්ටන්න. මම තොට දුන්න වෙලාව ඉවරයි. එළියට එන්න නැත්තම් බිසවත් එක්කම පරලෝ යන්න ලෑස්ති වෙන්න. වෙලාව තීරණය කරන්න උඹ නෙවෙයි බල. මම උඹට දුන්න වෙලාව ඇතුලේ මට ඕනේ චරිත රංගපාන එකයි උඹ කරන්න ඕනේ. පවුලේ ප්‍රධානියා විදියට මාව පාලනය කරන්න මම උඹට දුන්න වෙලාව ඉවරයි. වහම යටත් වෙලා ඊළඟේ චරිත ලෑස්තිය. තොට මාව යටත් කරගන්න බෑ බොල ඒක තමයි ලෝක නීතිය. උඹේ නීතියෙන් දැන් ලෝකේ පාලනය කරන්න බෑ කියලා නම් උඹ ඔප්පු කරලා ඉවරයි. මෙතනින් පස්සේනේ මගේ නීතිය. යටත් වෙලා ඉරණම පිළිගන්න ලෑස්තිය. හොඳයි බලමු අපි එහෙනම්.
ගෝඨායම නරවර යන මහන්සියක කාලේ අපේ රටේ මිනිස්යාට වැරදුනා වූ මේ මා භයානක අමුතු දෝෂෙට පිටියන් යොදලා අපේ මුතුන් මිත්‍ර අපේ රට සංවර්ධනය කරාගෙන ගිය ආකාරයයි ඔබේ නරඹල පින් අනුමෝදන් කරගත්තා. එන්නේ ලැබෙනා වූ විනය අනුභවයෙන් මෙතන ඇවිල්ලා ඉන්න අතුරු රටේ ඇතුළු රටේ හැම අතුරුෙකම 890ක් ලෝක 990ක් යාදී දුරින් බෝත වෙලා අපේ රට සංවර්ධිත රටක් වේවා කියලා හිතාගෙන මේ කවිය අපිත් එක්කම ගායනා කරමු. ආයුබෝ වේවා ආයුබෝ වේවා කලහෙක් මුදුන් වේවා කලහෙක් මුදුන් වේවා දෝෂ දුරු වේවා දෝෂ දුරු වේවා අක්‍ර මහා බඹු ආයුබෝවා අක්‍ර මහා බඹු ආයුබෝවා